Baiklah, sadhana terpotong. Anjana pancul samadhan minggu sandara namaskar kian. Buddhang saranang gacchami, Dhammang saranang gacchami, Sanghang saranang gacchami, Dutiyampi buddhang saranang gacchami, Dutiyampi dhammang saranang gacchami, Dutiyampi sanghang saranang gacchami, Tatiyampi buddhang saranang gacchami, Tatiyampi dhammang saranang gacchami, Tatiyampi sanghang saranang gacchami. Saranagamana sampunnam Panatipata Veramani Sikkhapadang Samadhiyami Adinna Veramani Sikkhapadang Samadhiyami Kamesu Micchācara Veramani Sikkhapadang Samadhiyami Musāvādā Veramani Sikkhapadang Samadhiyami Suramēraya Majjapamā Daṭṭhāna Veramani Sikkhapadang Samadhiyami මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මජ්ජ සූත්‍රයේ ඊතුරු ධම් කරුණු ටික දේශනා කරන්නේ අද ඒක ඉවර වෙනව දේශනා කරමු. අද මජ්ජ සූත්‍රය ඉවර වෙන්න කතා කරමු. එතකොට එදා මේක කලින් මේ සූත්‍ර දේශනා කළේ භාගවත් බුදුරජාණන් වහන්සේ වරණස ඉසිපතනාරාමේ ඉන්න කාලෙදී එදා භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයට වෙලා ඉන්නකොට අජිත මානවක ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ අන්ත දෙක දැකලා අන්ත දෙක අතහැරලා මැද තැවරෙන්නේ නැතුව තෘෂ්ණාව ඉක්මවපු කෙනා මහා පුරුෂයා කියලා කියනවා. එවත්නි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ විදිය අන්ත දෙක මොකද්ද? මැද තැවරෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? එහෙම ඉඳලා තණ්හාව නැත්නම් මේ සිබ්බණිය ඉවත් කරපු සිබ්බණිය කියලා කිව්වෙ මොකද්ද? මහා පුරුෂයා වෙන්නේ කොහොමද කියලා භික්ෂුන් වහන්සේලා අතර කතා සංවාදයක් ඇති වුණා. ඒ වෙලාවේදී එක ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධය නැදයි කියලා.
අපි මේ පරයය ඉස්සලා කතා කළා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා මට තේරෙනවා අතීතයේ එක්කන්තයක් අනාගතයේ එක්කන්තයක් වර්තමානයේ මැදයි කියලා අපි මේ පරයය කතා කළා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් ඉතින්ද මතක් කළා සැප වේදනාව එක්කන්තයක් දුක් වේදනාව එක්කන්තයක් උපේක්ෂා වේදනාව මැදයි නාමයේ එක්කන්තයක් රූපයේ එක්කන්තයක් විඥානයේ මැදයි ආධ්‍යාත්මික ආයතන 6 එක්කන්තයක් බාහිර ආයතන 6 එක්කන්තයක් විඥානයේ මැදයි සක්කාය එක්කන්තයක් සක්කාය සමුදය එක්කන්තයක් සක්කාය නිරෝධය මැදයි කියලා. මෙන්න මේ සැප දුක් ගැන නාම රූප දෙක ගැන ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන සක්කාය ගැන අන්තවලට වැටෙන්නේ කොහොමද කියන කාරණාව අපිට ටිකක් තේරුම් කරගන්න තියෙන්නේ. මෙතෙන්දී මේ සූත්‍රයේ සූත්‍රගත අර්ථය පෙන්වන්න ඉස්සෙල්ලා මම තව කරුණු ටිකක් මතක් කරන්නම්. මම එදා මතක් කළා මේ මජ්ජි සූත්‍රය වගේ දෙයක් අපිට මේ හරියට උපමාවක් කළොත් අපි ගමනක් යනකොට ලිපිනයක් අරගෙන ඒ ලිපිනයට අනුව ගියත් අපේ හිතේ කුකුස් ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා අපි කියපු තැන් වලින් හරියට තමයි ආවේ. නමුත් පාර හරියද අපිට වැරදුනාවද දන්නේ නැහැ කියලා අපිට හිතට කුකුස් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒ යන පාරේ මඟ සලකුණු කවුරු හරි කියලා තිබුණොත් ඒවා අපිට හම්බ වුණොත් අපිට හිතට ධෛර්යයක් වෙනවා සැකයක් නැහැ. හරි පාර වැරදිලා නැහැ. අපි යන ගමන හරි පාර හරි කියලා කියන්න අපිට තව ටිකක් වැරදි නැහැ. අපි හරි පාරෙම තමයි ගියේ. නමුත් හිතට එන්න පුළුවන්. ඒ වගේ මේ මජ්ජි සූත්‍රයේ වගේනොත් මේ අන්ත ගැන කියන්නේ අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව ගැන කියනකොට මධ්‍යම ප්‍රතිපදාව හඳුනා ගන්න ලක්ෂණ. සමහර විටක මේ ටික කෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක තැනකින් මේ දර්ශනය අරගෙන ඒ දර්ශනය තුල මනස තියාගෙන ඉන්නකොට මධ්‍යම ප්‍රතිපදාව උපදිනවා. නමුත් අපි ඉන්න තැන අපි කරන දේ හරිද කියන එක බලාගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ වගේ පරිසරය ගැන වටපිටාව ගැන දැනුම තිබුණොත්. එතකොට අපිට පුළුවන් ආදේශ කළා බලන්න මේ මම මේ අන්තයට අහු වෙන්නේ නැතුව ඉන්නවා. මේ අන්තයටත් අහු වෙන්නේ නැති විදිහට ඉන්නවා. එහෙනම් මම මේ හිත තබන ක්‍රමය නැත්නම් මේ කරන ක්‍රමය ඒකාන්ත විමුක්තිය පිණිස පවතිනවා. ඊට පස්සේ මේ පරයයන් කීපයක් ඉගෙන ගන්න එකේදී ඒකාන්තයක් තුලින් विद्यमान උනාට මධ්‍යම ප්‍රතිපදාව අපිට සමහර විටක ඒක ගවේෂණය කරගන්න බෑ. අනිත් පරයයන් ක්‍රම කීපෙම ඉගෙනගෙන තිබුණොත් එක තැනකින් අපිට හරියට ලැබුණොත් අනිත් තැන් වලට ආදේශ කරලා බලනකොට ඒ තැන් වලට ගැලපෙන්නේ නැත්තම් එහෙනම් අපි හරි කියලා හිතේට ඉන්නතනම දෝෂයක් තියෙනවා. අපි උදාහරණයක් හැටියටම මම කතා කරමු. දැන් අපි කතා කරනවා අතීතයේ එක්කන්තයක් අනාගතයේ එක්කන්තයක් වර්තමානයේ නැදයි කියලා අපි දන්න පමණකින් දැන් අපි වර්තමානයේ ඉන්නවා. කියමු. දැන් අපි හිතාගන්නේ හරි. නමුත් ඊට පස්සේ දැන් අනික් ක්‍රමයකට අහිත කියලා බලනවා රූපේ එක්කන්තයක් නාමයේ එක්කන්තයක් විඥානයේද නාමය හෝ රූපය හෝ කියන දෙකෙන් එකක් හරි අහු වෙලා නම් එතකොට වර්තමානයේම හරියන්නේ නැහැ නේද? කියන තැන අපිට එනවා. දැන් අතන අතීතය අතහැරලා අනාගතය අතහැරලා වර්තමානයේ හිටියොත් හරි කියලා එතෙන්ට අපිට පේනවා. නමුත් ඊගාව පරියායෙන් බලනකොට එහෙම වර්තමානයේ ඉන්නකොට රූපය අහුවෙන්නත් බෑ එහෙනම් නාමය අහුවෙන්නත් බෑ. නමුත් මම වර්තමානයේ හිටියට මේ රූපය කියන එක මිදිලා නැතුව රූපය කියන තැනක මගේ මනස තියෙන්නේ. එහෙනම් මං ඉන්න තැන දෝෂයක් තියෙනවා නේ කියලා බලා ගන්න අපිට පුළුවන්. තව පැත්තකින් අපි කියන සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය එක්කන්තයක්, සක්කාය සමුදය එක්කන්තයක් කියලා තේරුම් කරගත්තොත් සක්කාය කියන පංච උපාදානස්කන්ධය. ඉතින් මම වර්තමානයේ හිතේ තාම මේ පංච උපාදානස්කන්ධයක ඉන්නේ. එහෙනම් මේක හරියන්නේ නැහැ නේද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙන්න මේ මජ්ජි සූත්‍රයේ වටිනාකම මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. අපිට කොත්තනක හරි යන්තම් හරි
මේ මාර්ගයේ පැටලීමක් තිබුණොත් නොගැලපීමක් තිබුණොත් ඒක අපිට හොඳට පෙන්වන හරියට කැඩපතක් වගේ. ඒ නිසා මේ මජ්ජි සූත්‍රයේ බොහෝම වටිනා එකක් හැම දිනම පුළුවන් තරම් ඉගෙන ගන්න. ඒකේ අර්ථය හොයාගන්න. ඊට පස්සේ අපිට වාහනයක් පිටපතට ගන්නකොට බලා ගන්න තියෙන කැඩපත වගේ අපිට යන්න තියෙන ගමන් මඟ බලා ගන්න තියෙන කැඩපතක් කියලා කිව්වත් කම නැතව විදියකින් අපි කරන දේ කාන්තේ විමුක්තිය පිණිස පවතිනවද නැද්ද කියන එක හඳුනා ගන්න පුළුවන්. මොකද මොනවා හරි දෙයක් කළාට කොහොම හරි නිවෙන්නේ නැහැ. හැමතැනටම මොනවා හරි පාරකින් යන්න බැරිට අදාළ පාරක් තියෙනවා. අපි හැම කෙනෙක්ම අනන්ත සංසාරේ ගොඩාක් කේමිය අත දුවපු ඇවිදපු අය. ඉතින් මේ අවස්ථාවේදී මේ බුද්ධෝත්පාද කාලේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේදී අපි මොන විදිහකට හරි අපිට මාර්ගය වැරදුණා. කවුරු නිසා හෝ අර පාරේ යනකොට අපි පාරේ මැද්දෙන් ගිහිල්ලා පාරේ මැද්දෙන් ගියොත් වාහන ඇවිල්ලා ඇඟේ හැප්පුණොත් මැරෙන්න වෙන්නේ අපිට. ඉතින් අපි පාරේ අයිනේ යන්නේ. නමුත් වාහනේ ඇවිල්ලා ඒත් හැප්පුණොත් ඒත් මැරෙන්න වෙන්නේ අපිට. අපේ වරදක් නැතුව හැප්පුණොත් මැරෙන්න වෙන්නේ අපිට. අපේ වැරද්ද තිබුණත් මැරෙන්නේ අපි නිවැරදිවම මැරෙන්නේ අපි. ඒ හින්දා පරිස්සම් වෙන්න වෙනවා. ඒ නිසා අපේ වැරද්දක් නැහැ. අනිත් කෙනා කියපු හින්දායි මම මේක කළේ කියලා සමාවක් නැහැ. ඒත් අන්තිමට මැරෙන්න වෙලා තියෙන්නේ අපිට. ඒ වගේ වැරදිලා තියෙන්නේ අපිට. ඒ බවත් හොඳට මතක තියාගෙන හැමදෙනාම මේ දහම ටිකක් ਵਿਚාරශීලීව නුවණින් කටයුතු කරන්න. ඒ මොනත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. අපේ නිදිම හදා ගන්න පුළුවන්. ඒ සඳහා අපි පොඩ්ඩක් බලමු කොහොමද කියලා. එතකොට එදා ඒ තැනට පානි ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ඒ බුදුරජාණන් වහන්සේ සෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තන ලිප්පති තම්පුමි මහ පුරුෂෝති සෝද සිබ්බනි මච්චගා කියලා පෙන්නපු ඒ ගාථාවේ අර්ථය මට මෙන්න මේ විදිහට තේරෙනවා. මොකද්ද? යම් කිසි කෙනෙක් මේ සැප වේදනාව එකාන්තයක්, දුක් වේදනාව දෙවෙනි අන්තයයි, උපේක්ෂා වේදනාව මැදයි. උපේක්ෂා වේදනාව මැදයි කියලා තැනට ඇවිල්ලා උපේක්ෂා වේදනාව මැදයි මේ සිබ්බණිය කියලා කියන්නේ තණ්හාව. මොකද සිබ්බණිය කියන්නේ ගෙතුම. තණ්හාව තමයි මේ සත්‍යය නැවත නැවත ගොතවන්නේ. නැවත නැවත සසලට බැඳලා දාන හේඳා සිබ්බණිය කියලා කියන්නේ තණ්හාව. මේ සැප වේදනාව කියන අන්තයටත් පැමිණෙන්නේ නැතුව දුක් වේදනාව කියන අන්තයටත් පැමිණෙන්නේ නැතුව උපේක්ෂා වේදනාවේ ඉඳලා මෙන්න මේ තණ්හාව යම් කිසි කෙනෙක් අයින් කරගත්තොත් අන්න යාට මහා පුරුෂයා කියන්න පුළුවන් කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කළා. එතකොට අපි දැන් සැප වේදනාව අන්තයක් වෙන්නේ ඇයි? කොහොමද? දුක් වේදනාව අන්තයක් වෙන්නේ කොහොමද? උපේක්ෂා වේදනාව මැද වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. මෙතෙන්දී සැප වේදනාව කියනකොට ගන්න සෝමනස්ස සුඛ සෝමනස්ස දෙකම ආйти සැප වේදනාව කියන තැනට. සුඛ කියලා කියන්නේ සැප කියලා කියන්නේ කය මුල් කරගෙන ඇති වෙන සැපයට. හිතේ සතුට ස්වභාවයට කියනවා, හිතේ සැපවත් බවට කියනවා සෝමනස්ස කියලා. එතකොට සුඛ සෝමනස්ස සෝමනස් කියලා කියන්නේ කයයි හිතේ දෙකේ සැපසහගත දෙක. මේ දෙක ඒකාන්තය. දුක්ඛ කියලා කියන්නේ කය මුල් කරගෙන ඇති වෙන අපහසුකමට. හිත මුල් කරගෙන ඇති වෙන අපහසුකමට කියන දෝමනස්ස කියලා. දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ හිත කය දෙකේ ඇති වෙන අපහසුකමට. එතකොට ඒක දෙවනි අන්තය. උපේක්ෂා වේදනාව මැද. දැන් අපි මෙහෙම කිව්වොත් අපි ගත්තොත් දැන් අපිට මේ අවකාශය වගේ බලන්න පුළුවන්. අවකාශය වගේ බලන්න පුළුවන්. බලනකොට අපිට හිතන්නේ මේ ශාසනය බැහැර කෙනෙකුටම බලන්න පුළුවන්. එයාට ලොකු සැපක් එන්නේ ලොකු දුකක් එන්නේ නැහැ උපේක්ෂා වේදනාවක් කියන්නේ. එතකොට ওই උපේක්ෂා වේදනාව ආර්ය අෂ්ටාංග මාර්ගය නම් මේ ශාසනයෙන් බැහැර ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා. මේ ශාසනයෙන් පිටත් ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා. යටත් පිරිසෙන් තිරසංගත සත්තු
ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. එයි උපේක්ෂා සහගත සිත් පහළ වෙනවා ඒ සත්තුන්ට. උපේක්ෂා සහගත සිත් පහළ වෙනවා නේද? කොහොම හරි උපේක්ෂාවක් ගැන නෙමෙයි මෙතෙන්දි මතක් කරන්නේ. ඊගාවට සැප වේදනාව අන්තයක් වෙනවා නම් මම මතක් කළා සුද්ධෝදන රජු රජමාලිගාවේ හිටියේ රහත් වෙනකන්. නමුත් කාමස්කල්ලිකාන නැත්නම් සැප වේදනාව ප්‍රශ්නයක් වුණේ. අපි දැකලා තියෙනවා තිස්ස හම්බුනේ කතාව කකුලේ කල ඇට බිඳගෙන භවනා කළා. නමුත් දුක් වේදනාවන්තයක් වුණේ. අපි අහලා තියෙනවා කශ්‍යප මහ රහතන් වහන්සේට කච්චිතේ කස්සප කමනියං කච්චයාපනියං දුක්ඛාමේ මේ වේදනා විකමන්තු පටිකමන්තු. ඒතර කශ්‍යප හඳුරන මහ රහතන් වහන්සේට පවචුන්ද මහ රහතන් වහන්සේ බුදුරජාණන් කෝරු කටුකු තියුණු දුක් වේදනා ඇති වෙලා තියෙනවා. නමුත් මෙතෙන්දී අපි බලන්න ඕනේ මේක හරි සූක්ෂම සිද්ධියක් ගැන. අපිට හිතෙන්නේ මේ සැප වේදනාව අන්තයක් දුක් වේදනාව අන්තයක් කියන එක. එහෙම සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ උපේක්ෂා වේදනාව කියන සිද්ධියෙන් අන්තේ පනවන රහතන් වහන්සේලාත් අන්තවල ඉන්නවා. සැප වේදනාවට හේතු වුණ ස්පර්ශයක් ඇති වුණොත් මේ කයට බුදුරජාණන් වහන්සේට සැප වේදනාවක් ඇති වෙන්නේ. එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේ තාම අන්තයක ඉන්නවා. අන්ත වලට වැටි වැටි යනවා නම් තණ්හාව හික්මුණා කියන්න පුළුවන්ද? බෑ. එහෙම වුණොත් මහ පුරුෂයා කියන්න පුළුවන්ද? එහෙනම් ඒ මොහොතටවත් මහ පුරුෂයා කියන්න බැරි. හැමදාම බැරි. එතකොට මේකේ අර්ථය ওই විදිහට නොදත යුතුයි. මේකෙන් කියන්නේ සැප වේදනාවක් ආවොත් අන්න ඕවයි ධර්මයේ අර්ථය කියන්නේ. අපිට බැලුව බැලමට තියෙන දේ නෙමෙයි ඊට පස්සේ මේකෙන් විද්‍යමාන වෙන අර්ථය. මේක පෙළ පරියාප්තිගත අර්ථය නැත්තම් අර්ථයට වෙනස් එකක්. ඒ අර්ථය අනුවයි අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. ධර්මය දැනගෙන අර්ථය දැනගත්තාමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය එන්නේ. මේ ධර්මයේ තියලා ධර්මයේ තුලින් ඕගොල්ලෝ ප්‍රතිපත්තිය හැදෙන්න ගියොත් තමයි ප්‍රාර්ථනා ඇති වෙන්නේ. දැන් ඕගොල්ලෝ සැප වේදනාව එක්කන්තේ දුක් වේදනාව එක්කන්තේ උපේක්ෂා වේදනාව මැදයි කියලා ඒ අනුව තමයි හැදෙන්න හදන්නේ. කෙලින්ම පරියප්තියට තමයි ඕගොල්ලෝ ප්‍රතිපත්තිය ගන්න හදන්නේ. නමුත් පරියප්ති අර්ථය කියලා තියෙනවා. සූත්‍ර අර්ථය කියලා එකක් තියෙනවා. මේක ධර්මය මේ ධර්මයේ තියෙන අර්ථය තේරුම් කරගන්න. මේකෙන් කියන්නේ මොකක්ද? ඔය අපි අද කරන ක්‍රම වලට කියනවා ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්නවා කියලා. ඒකන වචනය ඇහැවුණු පමණකින් අපි ඒකට අදහසක් ඇති කරගන්නේ. නමුත් නියම අර්ථය හිතාගන්නේ. අත්තිබෙක්කේ අත්හිතාය පටිපන්නා පුද්ගලං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආත්ම සුවය පිණිස පිළිපන්න පුද්ගලයෝ ඉන්නවා. තමාව රැකීම පිණිස පිළිපන්න පුද්ගලයෝ ඉන්නවා. කිව්වහම හරි. ආත්ම සුවය පිණිස පිළිපන්න පුද්ගලයෝ ඉන්නවනේ ඒකාන්තයෙන් ආත්මයක් තියෙනවා තමයි. මේ කියනවා තියෙන බුදුරජාණන් කියලා අපි ඒකේ ඒ වචනෙන් අර්ථ ගන්නවා. එතකොට සම්පූර්ණ අනාත්ම දර්ශනය අත්හැරෙනවා. ඔය වචනේ දිහා බලලා අර්ථ ගන්න එකට කියනවා මොකද්ද? ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්නවා. එතකොට ඒ වගේ අපිට වෙන්නේ සූත්‍රයට අනුව ප්‍රතිපදින්න ගියාම ව්‍යංජන ඡායාවෙන් අර්ථගත වෙනවා. එතකොට සැප වේදනාව එන්නේ නැතුව දුක් වේදනාව එන්නේ නැතුව උපේක්ෂා වේදනාවේ ඉන්න පුළුවන් නේද? කවදාව ජීවිතය ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න බැරි නේද? පුළුවන්ද කාටවත්? එහෙමනම් එක්කෝ එවෙලෙම කලුරිය කරන්න වෙනවා. නමුත් එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න කෙනෙක් වෙන්නේ නැහැ. ඇයි නිකමට හරි කටුවක් ඇවුනොත් කෙලින්ම ප්‍රතිපදාව ඉවරයි. ඇයි දැන් භාවනා කරගෙන ඉන්නකොට දුක් වේදනාව ඒකාන්තයක්. අපි එතනින් ගන්නෙ. එතකොට මේ ලෝකේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන කෙනෙක් වඩපු කෙනෙක් ජීවත් වෙන කෙනෙකුට කරන්න පුළුවන් එකක් ලැබෙන්නේ නැති. තේරුණාද? එතකොට නමුත් මෙතෙන්දී අපි මේකේ එකයි මේ කාරණා අර්ථය තේරුම් කරගන්න ඕනේ. මේවා හරි වටිනවා. මේ කාරණා නොදන්නකොට තමයි අපිව රවට්ටන්න පුළුවන් අපි රැවටෙන්නේ වටපිටාව. එතකොට දැන් සැප වේදනාව එක්කන්තයක් වෙන්නේ කොහොමද?
දුක් වේදනාව එකාන්තයක් වෙන්නේ කොහොමද කියන කාරණාව අපි තේරුම් කරගමු. සැප වේදනාව කියනකොට දකින්න සැප වේදනාව උප්පත්ති ස්ථාන වශයෙන් 6 ආකාරයි. සැප වේදනාවට හේතු රූප ස්පර්ශයෙන් නිසා සැප වේදනාව ඇති වෙනවා. සද්ද ස්පර්ශයෙන් නිසා, ගාන ස්පර්ශයෙන් නිසා, ජීව ස්පර්ශයෙන් නිසා, කාය ස්පර්ශයෙන් නිසා, මනෝ ස්පර්ශයෙන් නිසා සැප වේදනාවට හේතු ස්පර්ශයෙන් නිසා සැප වේදනාව හට ගන්නවා. ඔක සැප වේදනාව. ඔක සැප වේදනාව. එතකොට දුක් වේදනාවට හේතු චක්කු සම්පස්සය නිසා, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්සය නිසා දුක් වේදනාව උපදිනවා. ඔක දුක් වේදනාව. දුක් වේදනාව හෝ සැප වේදනාව කියන කාරණාව ඉපදීම අන්තේ නෙමෙයි. අපි කිව්වොත් දැන් මේ පුද්ගලයෙකුට කියන්නේ මේ දෙන්නෙක් ඉන්නවා මෙයාගේ අන්ත ගන්නත් එපා මෙයාගේ අන්ත ගන්නත් එපා මැදින් යන්න කිව්වොත් මේ දෙන්න ඉඳීමම අන්තද අපිට මම අන්තයක් ගත්ත වෙනවා දෙන්නෙක් ඉන්නකොට අපි කියමු මේ මෙයාගේ අන්තයක් ගන්න එපා මෙයාගේ අන්තයක් ගන්න එපා මට මැද්දෙන් යන්න කියලා කිව්වොත් මේ දෙන්න හිටියොත් අන්ත වෙන්නේ මම මෙයා ගාවට ගියොත් අන්තයකට ගියා මෙයා ගාවට මම ගියොත් අන්තයකට ගියා මිසක මම නොගියොත් අන්තයක් වෙනවද ඒ දෙන්නගේ ජීවත් වීමම අන්තයක් ඒ දෙන්නගේ ඉපදීමම පැවැත්මම ජීවත් වීමම අන්ත වෙනවද නැහැ ඒ දෙන්න ගාවට මම ගියොත් නේද අන්තයකට ගියා වෙන්නේ ඒ වගේ සැප වේදනාවට හේතු ස්පර්ශ නිසා සැප වේදනාව උපදිනවා කියන එක ධර්මතාවය කෙනෙක් සැපේ සැපවත් වෙනවා නම් අන්න එයා සැප වේදනාවේ අන්තය අරගෙන සැප වේදනාවේ අන්තය අනුව ගියා කියලා දැනගන්න තියෙන හොඳම සාක්ෂිය තමයි ඔයගොල්ලන්ට සතුටක් ලැබිලා ඇති. ඔයගොල්ලෝ ඒක සැපවත් වෙලා ඇති. ඔයගොල්ලන්ට මිහිරක් දැනෙලා ඇති. ඒ සැපේ. දුක් වේදනාව අනුව ගිහිල්ලා කියන්න තියෙන එකම සාක්ෂිය තමයි ඔයගොල්ලන්ට දුක් වෙලා ඇති. ශෝකයක් ඇවිල්ලා ඇති. දුම්නසක් ඇවිල්ලා ඇති. සැප වේදනාවට හේතු ස්පර්ශන සැප වේදනාව උපදිනවා. නමුත් ඒ සැපේ අන්තයට ගිහිල්ලා නැත්තම් සැපේ අනුව අපේ මනස ගිහිල්ලා නැත්තම් අපි ඒකෙන් සතුට වෙන්නේ නැහැ. සතුටක් නැහැ. සැපේ අපි උපේක්ෂයි. දුක් වේදනාවට හේතු ස්පර්ශ නිසා දුක් වේදනාව වෙනවා. ඒ දුක් වේදනාව අනුව අපි ගිහිල්ලා නැත්තම් දුක් වේදනාව අනුව අපේ මනස පිහිටලා නැත්තම් ඒ දුක් වේදනාවේදී අපි දුක් වෙන්නේ නැහැ. දුක එන්නේ නැහැ අපිට. අපි උපේක්ෂයි. රහතන් වහන්සේලාට කියන චලංග සමන්නාගත උපේක්ඛා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මේ හය පොළෙම උපේක්ෂයි. ඒකයි පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතමංගලං අටලෝ දහමින් කම්පා වෙන්නේ ලාභ යස ආයත නින්දා ප්‍රසංස සැපදු මේ එකකින්ම කම්පා වෙන්නේ. ඇයි ඒ කම්පා වෙන්නේ නැත්තේ? සැපවත් වෙනවනම් කම්පා වෙලාද නැද්ද? සැපේ කෙනෙක් සතුටු වෙනවනම් කම්පා වෙලා. දුකේ දුක් වෙනවනම් කම්පා වෙලා. සැප වේදනාව වගෝ යනවා අන්තයකට වැටෙනවා කියලා කිව්වේ එයා මේ අටලෝ දහමින් කම්පා වෙනවා කියන්නේ. දුක් වේදනාව වගෝ පවතිනවා කියලා කියන්නේ අටලෝ දහමින් කම්පා වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කෙනා අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ කියන එකට තව කාරණාවක් නේ. එතකොට හොඳට දකින්න සැප වේදනාව එක් අන්තයක් දුක් වේදනාව එක් අන්තයක් හොඳට තේරුම් කරගන්න. එතකොට උපේක්ෂාව මැදයි කියලා කිව්වේ සැප වේදනාවේදී දුක් වේදනාවේදී උපේක්ෂා වේදනාවේදී උපේක්ෂා වෙන ඥාන දර්ශනයකින් ඕගොල්ලෝ ඉන්නවා නම් එයා සැපේත් උපේක්ෂයි දුකෙත් උපේක්ෂයි උපේක්ෂාවෙත් උපේක්ෂයි මෙන්න මෙයා මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා මොකද එයා මේ සැපයි කියන පැත්තට වැඩි එයාගේ ඇලීමක් බැඳීමක් නැති නිසා දුකයි කියන පැත්තට වැඩි ඇලීමක් බැඳීමක් හෝ ගැටීමකුත් නැති නිසා එහෙම මනසට උපේක්ෂාවයි කියන එකේ ඇලීමක් බැඳීමක් ගැටීමක් නැති නිසා නියම උපේක්ෂාව කියන එක තියෙන එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් සැප වේදනාව කියන එක හේතු ප්‍රත්‍යයයි මේ හේතු ටික නිසායි හටගන්නේ ඒ හේතු නැති වෙනකොට නැති වෙනව නේද කියන ඥාන දර්ශනය දැකලා සැපේ සැපවත් නොවන මනසක් හැදිලා තියෙනවා නම් ඔන්න දකින්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්නවා දුක් වේදනාවට ඇති වෙන්න තියෙන හේතු ටික නිසා දුක් වේදනාව උපදින්න පුළුවන්
දුක් වේදනා හේතු ප්‍රත්‍යය. ඒ හේතු ටික නැති වෙනකොට දුක් වේදනාව නැති වෙනවා කියලා දැකපු නිසා, දකින නිසා දුක් වේදනාව නැති වෙනවා කියලා දකින නිසා ඒකේ ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඒකේ දුකෙත් උපේක්ෂාවයි. උපේක්ෂා වේදනාවට හේතු ස්පර්ශ නිසා හටගන්න උපේක්ෂා වේදනාව හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා දකින නිසා උපේක්ෂාවෙත් උපේක්ෂයි. මෙයාට අමුතියම උපේක්ෂාව කියලා ඉන්න එකක් ඕනේ. ජීවිතේ හැමතැනකම උපේක්ෂයි. මෙයා දැන් අපි සැපාන්තියත් මෙයාගේ නැහැ. දුක්ඛාන්තයට වැටලත් නැහැ. දුක කියන එක ධර්මතාවයක් ප්‍රත්‍ය නිසා උපදිනවා. නිරුද්ධ වෙනවා. සැප කියන එක ධර්මතාවයක් ප්‍රත්‍ය නිසා උපදිනවා නිරුද්ධ වෙනවා. ඒක කෙනෙක්ගේ නෙමෙයි. ඒ සැපේ මම කරගෙන සතුටු වෙන්නේ හෝ ඒ සැපේ තමන් කරගෙන දුක් වෙනවා කියන කාරණාවක් නැහැ. සැපේ දුකේ දෙකේම උපේක්ෂයි. මෙන්න මේ විදිහට මනස තියාගන්න පුළුවන් වුණොත් මෙන්න මේ විදිහට කෙනෙක් හිත හසුරවා ගත්තොත් අන්න තණ්හාව හික්මෙනවා. දැන් සැපේ සැපවත් කියනකොට සැපවත් වෙන කෙනෙකුට ඇති වෙන ලෝභය මෙයාට ඇති වෙන්න හේතු නැහැ. ඒ සැපේ උපේක්ෂයි. ඒකේ පටිච්චසමුප්පන්න බව දන්නවා. දුකේ දුක් වෙලා කෙනෙකුට පටිඝය ඇති වෙනකොට ඒක ඇති වෙන්න මෙයාට හේතු නැහැ. ඒ දුකේ පටිච්චසමුප්පන්න බව දන්නවා. දුකේ උපේක්ෂයි. උපේක්ෂා වේදනාවේ පටිච්චසමුප්පන්න බව දන්න නිසා උපේක්ෂා වේදනාවේ ඇත්ත නොදකින බව මෝහේ හිටින්න ඉඩ නැහැ. අන්තිමට සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන තුන් වේදනාවම දන්නවා කියලා කියන්නේ මේ රාග දේශ මොහ කියන අකුසල ටික තමයි අතහැරෙන්නේ කෙලෙස්. එතකොට මෙන්න මේ විදිහට හිතියොත් මේ සිබ්බණිය අතහැරෙනවා. තණ්හාව ගෙවෙන කම්ම ওই විදිහට ඉඳලා තණ්හාව ගෙවුනට පස්සේ අමුතුවෙන් මෙහෙම ඉන්න ඕනේ. මේ ප්‍රතිපදාව සිබ්බණිය ගෙවෙන කම්ම ඉන්න ඕනේ. මේක කරන්න ඕනේ. සිබ්බණිය ගෙවුනහම තණ්හාව දුර වෙච්ච දවසට අමුතුවෙන් මත් එක්කල යුක්තක් නැහැ. මේක මේ දර්ශනයේ ස්ථාවර වෙන ජීවිතය වෙනවා. කල යුක්ත කරලා ඉවරයි. අන්න එයාට මහා පුරුෂයා කියලා කියනවා. ඔන්න ඔය වගේ අර්ථයක් දකින නිසා ඔය වගේ ප්‍රතිපදාවකින් එදා ආශ්‍රක්ෂය කරගත් නිසා අර ස්වාමීන් වහන්සේ මතක් කළා තමන් ආපු පරියාය සැප වේදනාව එක්කන්තයක් දුක් වේදනාව එක්කන්තයක් උපේක්ෂාව වේදනාව මැදයි එහෙම ඉඳලා මේ තණ්හාව අයින් කරුත් එයයි මහා පුරුෂයා කියන්නේ. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේ එතන ඉන්න තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා රූපේ එක්කන්තයක් නාමයේ එක්කන්තයක් විඥානම් මච්ච විඥානම් මච්ච කියලා. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්න ඕන රූපේ අන්ත වෙන්නේ කොහොමද නාමයේ අන්ත වෙන්නේ කොහොමද කියන කාරණාව මොන විදිහට ඉන්න කෙනාටද රූපේ අන්තය ගියා වෙන්නේ මොන විදිහට ඉන්න කෙනාටද නාමයේ අන්තේ හිටිය වෙන්නේ කියලා. එතනදී දැක්ක යුතුයි ඇයින් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය පොට්ටබ්බ කියන මෙන්න මේ පස් පොලේ රූප 10ක් ඇසුරු වෙනවා තියෙනවා කෙනෙකුට ඇහෙන් බලනකොට මේ පේන රූපය කියන අදහස නම් තියෙන්නේ ශබ්දය අහනකොට ඇහෙන්නේ ශබ්ද රූපේ ගන්ධ රූපේ රස රූපේ කියන අදහස නම් තියෙන්නේ මෙයා රූපයන්තය ඇසුරු කරනවා. තාම රූපයෙන් මිදලා හැම නැහැ. එතකොට කෙනෙකුට හිතට යම් යම් දේවල් වේරෙනකොට සිහි වෙනකොට ඒ විඥානයේ ධම්මායතනය අනුව පිළිරලන් තියෙන්නේ. හිතට සිහි වෙන දේවල් ඇත්ත වෙනවා නම් ඇත්ත වෙලා නම් ඉන්නේ මෙයා නාම ධර්ම අනුව ගිහිල්ලා තියෙන්නේ. මොකද හිතට පේන දේවල් වේදනා සංඥා සංඛාර කියන මේ චෛතසික ටිකට තමයි ධම්මායතනය කියලා කියන්නේ.
ධම්ම ආයතනය කියලා කියන්නේ නොයෙක් දහම් ස්වභාවයන්, ගෙවල්, දොරවල්, කළ කී දේවල් එකින් එක හිතට සිහි වෙන ලක්ෂණය තමයි ස්වභාවයට තමයි ධම්ම කියලා කියන්නේ. ඒ සිද්ධිය ඇත්ත වෙනවා නම්, ඒ සිහි කරන දේ ඇත්ත වෙනවා නම්, ඒක ඇත්ත වුණා කියන තියෙන ලක්ෂණය තමයි ඒ වගේ දේවල් බාහිර තියනවා, බාහිර ඉන්නවා, හිතපු තිබුණු දේවලුයි සිහි වෙන්නේ කියන මට්ටම තියනවා නම් අපිට ඒ තමයි අපි ධම්මායතන යනුව ඉන්නේ. පංචායතනය පරිහරණය කරද්දී රූපය නොඉක්මවා, ශබ්දය නොඉක්මවා, ගන්ධය නොඉක්මවා, රසය නොඉක්මවා, ස්පර්ශය නොඉක්මවා, ඒ කියන්නේ පොට්ටබ්බේ නොඉක්මවා පවතිනවා නම් රූපයන්තේ හිතෙන් සිහි කරනකොට ධර්මාරම්මන නොඉක්මවා පවතිනවා නම් නාමයන්ති. විඥාන මැජ්ජේ කෙනෙකුට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ කාරණා ටික අනුව යන්නේ නැතුව, මේ කාරණා ටික අනුව යන්නේ නැතුව මේ හිත මැදයි කියන කාරණාවකට එන්න වෙනවා. හිත මැදයි කියන කාරණාව කියන්නේ අපි මෙහෙම කිව්වොත් දැන් අපි මෙහෙම හිතගෙන ඉන්නකොට අපි වටේට වැටක් තියනවා නම් ওই වැට අපි අල්ලගෙන කොතනක් හරි අල්ලගෙන හිටියෝ. අපි දැන් එක අන්තයකට නැත්නම් එක තැනක් අල්ලගෙන ඉන්නේ. ඒ හිතගෙන ඉන්නවා නමුත් අපි අත් දෙක බැඳගෙන. එතකොට තමයි අපි අල්ලන්නේ නැතුව ඉන්නවා. දැන් මේ හිතගෙන ඉන්න අපි රූපේ බලනවා, රූපේ තියනවා කියන්නේ මේ වැට අල්ලගෙන ඉන්නවා වගේ. මෙහෙම ඉන්න අපි ශබ්දයක් ඇහෙනවා කියන්නේ මේ වැට අල්ලගෙන ඉන්නවා වගේ. ගන්ධයක් දැනෙනවා කියන වැට අල්ලගෙන ඉන්නවා. රසක් දැනෙනවා කියන වැට අල්ලගෙන ඉන්නවා. ස්පර්ශයක් දැනෙනවා කියන්නේ දැනෙන එකේ ඉන්නවා කියන වැට අල්ලගෙන ඉන්නවා. හිතට යම් ධර්මාරම්මණයක් සිහි වෙනකොට ඒකට අනුව නැඹුලා ඉන්නවා කියන්නේ වැට අල්ලගෙන ඉන්නවා. වැට තියෙද්දි අපි අපිටම නැඹුරු වෙලා අත් දෙක බැඳගෙන ඉන්නවා වගේ රූපයක් පේනකොට පේනවා කියන සිද්ධිය ඇති වෙන හා නැති වෙන හැටි බලනවා, පේන දෙයට නැඹුරු වෙන්නේ. Taman තුලම මේ චිත්තචෛසික ධර්ම එකද නිරුද්ධ වෙන ලක්ෂණයක් අපිට හම්බ වෙන්න ඕනේ. මම ඒකට මතක් කළා හිත උපකාරයි, හිතයි කයයි දෙක නාම රූප දෙක උපකාරයි හැදෙන්නේ. ඇහැ උපකාරයි මෙහෙම රූපයක් හැදෙන්න, මේ දෙන්න උපකාරයි ආපහු හිත හැදෙන්න. කියන සිද්ධියකින් තමයි අපිට මේ දේ පේන්නේ. මේ කියන මේ ටිකෙන් මේ කාරණා ටිකෙන් කියනවා Taman තුලම තියෙන හේතු ටිකක් නිසා ලෝකේ උපදිනවා. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එතකොට ඇහැට රූපයක් පේන්න තියෙන හේතු ටික නිසා පේනවා. දකින්න පෙර තිබුණා නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි, මේ ඇහෙන් බලන නිසා මෙහෙම පේන්නේ කියන දර්ශනයක් ඕනේ. එතකොට තමන්ගේ ජීවිතේ මේ තියෙන්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකට එහෙම දැක්කොත් තාපතකින් ගත්තොත් ඇහෙන් රූප බලන්න, ඇහැ පරිහරණය කරන්න තියෙන රූපයක් බලනවා කියන අදහස නැකෙන විදිහට, රූපයක් පේනවා කියන අදහස නැකෙන විදිහට මෙහෙම රූපයක් පෙනෙනවා කියන දේ හැදිලා තියෙන්නේ මෙහෙම නේද? මේ ඇහැ නිසා නේද මෙහෙම යමක් පේන්නේ? ඇහැ හැදුනේ මෙහෙම සිද්ධියක් නිසා නේද? නාම රූප නිසා නේද? එහෙම උනේ ප්‍රතිසන්දිය මෙහෙම ආපු නිසා නේද? කියලා මේ අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන කියන පටිසම්පාද සිද්ධිය දකින්න වෙනවා. එතකොට Taman තුලයි ඉන්නේ අපි විඥාන මැජ්ජ කියන්නේ මේ සිත ඇති වෙච්ච හැටි යා නැති වෙන හැටි, මේ ආයතන ටික ඇති වෙච්ච නැති වෙච්ච හැටි රාගෙනකොට අපි රූපේ කියන එක අහුවෙන්නේ නැති විදිහට. ඔකට අමාරු හින්දා තමයි මම අර කෙටි ක්‍රම දෙන්නේ. අර පවතින දේ අනිකක්, පෙනෙන දේ අනිකක්. මොකද ඒවද තව පිළිසිදු මදි ඔය මම කියනවා. නමුත් දැනට මොකද මේ පැත්ත බලාගෙනයි තාව ඒ වගේ දෙයක් වුණත් ඥාන දර්ශනයේ දෙන්නේ. බාහිරේ බලාගෙන මේක යෙදෙන්නම බෑ, ආධ්‍යාත්මික සිද්ධියක්. අන්තිමට
මුළු ලෝකයේ තුලකින්ම අපිට හම්බ වෙන්නේ චිත්තචෛතසික ධර්මයන්ගේ ඉපද නිරුද්ධ වෙන දර්ශනය. නමුත් ඒ හිත ඇතුලේ රැවටිලා නම් අපි හිත ඇතුලේ ලෝකයේ බෙදිලා නම් මේ රූපයි මේ සද්දයි ගන්ධයි කියන. දැන් ඉතින් මේ මොඩකම ලෙහෙන්න වෙනවා. ටික. එහෙම සිද්ධියක් නේ තියෙන්නේ අන්තිමට. එතකොට කෙටියෙන් ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික අහුවෙන මට්ටම දකින රූපයන්ට හිතට සිහි වෙන ධර්මාරම්මන ඇත්ත වෙලා ගෙවල් දොරවල් යම් බඩු බහන්න පේනවා නම් හිතට එක නාමයන්ත කියලා දකින්න. රූපේ අන්තේ නොගෙන විඥාන මජ්ජ වෙන්නේ කොහොමද? පේනවා කියන රූපයක් පේනවා කියන සිද්ධිය ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියන තැනට නෝන තිබුණොත් නෝන આવොත් එතන කියනවා රූපයේ අන්තයකට ගිහිල්ලා නැහැ. රූපය ඇති වෙන හා නැති වෙන හැටි දන්නවා. නෝනක් තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා. එතකොට එයා එතන ප්‍රඥාව වෙන්නේ. ඊට පස්සේ සද්දය එහෙමයි, ගන්ධය එහෙමයි, රසය එහෙමයි, ස්පර්ශය එහෙමයි. ධර්මාරම්මන කියලා කියන්නේ ධර්මාරම්මන ඇති වෙන්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි කියලා දන්නවා. මෙන්න මේ විදිහට ඒ අරමුණු ඇතිව නැති වෙන දර්ශනය තුල ඉන්නකොට එයා රූපයන්ති හෝ නාමයන්ති කියන ටික අරගන්නේ. මොකද රූපයක් හම්බ වෙනකොට එතන තියෙන වේදනා සංඥා සංකාර විඥාන අපිට ප්‍රකට නැහැ. ඒවා ටික වැය වෙලා කෙලින්ම රූපය හම්බ වෙනවා. ඊට පස්සේ ඒ හින්දා අපිට මේ විදිහට හම්බ වෙන මෙතෙන්දී රූපයන්ති හෝ නාමයන්ති කියන එක බෙදෙන්නේ අපිට හම්බ වෙන මට්ටමේ. අපිට රූපය කියලා එකක් හම්බ වෙන මට්ටමින් කෙනෙක් මෙදෙන්න උත්සාහවත් වෙනකොට එයා රූපයන්තෙන් අතහැරෙනවා. අපිට නාම ධර්ම කියලා හම්බ වෙන. ඒ කියන්නේ ගෙවල් දොරවල් කියලා අපිට සිහි වෙන මට්ටම නාම ධර්ම ටික අවබෝධ කරගෙන ඒකේ පරිසම්පන්න බව බලුවාම නාමයන්තෙන් මිදෙනවා. අපිට මේ නාම ධර්ම ටික හිත බැඳලා තියන්නේ අපි මේ ගෙවල් දොරවල් ඉඩකඩම් කියලා හිතට සිහි වෙනවා කියන මට්ටමක. ඒ හිතට සිහි වෙනවා කියන ටිකෙන් අපි බේරෙනකොට එතන නොරවටනකොට ඒ නාම ධර්ම ටිකේ අපි නොරවටලා තියෙනවා. ඒ නිසා ඒ විදිහට ඉඳලා හිතියොත් මේ තණ්හා ඉක්මවන්න පුළුවන් කියලායි අනිත් ස්වාමීන් වහන්සේ මතක් කරේ. ඊට පස්සේ ඉතින් හිතපු තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන දෙවෙනි අන්තයයි විඥානම් මැද. එතකොට කෙනෙකුට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මෙන්න මේ ආයතන ටික එකාන්තයක්. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටික බාහිරන්ති. කොයි වෙලාවක හරි කොහොම හරි මේ ආධ්‍යාත්මික බාහිර කියන අන්ත දෙකේ එකක හරි හිතියත් අපි විදර්ශනා කරන්න කියලා හරි හිතියත් අන්ත එක ඉඳගෙන මේ දෙන්න හදනවා. පේන්නේ රූපයක් කියන තැනකට හම්බ වෙලා ඒ රූපය ඇතුලේ නම් අපි අනිත්‍ය බලන්නේ අපි අන්ත එකයි අපේ නෝනේ ඉඳලා තියෙන්නේ. ඔකට කියනවා සාසව ප්‍රඥා. ලෝකයේ තුල යෙදෙන ප්‍රඥාවට කියනවා සාසව ප්‍රඥා කියලා. එතකොට ඇහෙන සද්දය කියන කාන්තයක් ඒ සද්දේ අනිත්‍ය බලන්න හරි කියලා නම් අපි ඉඳලා තියෙන්නේ අපි ඒ ප්‍රඥාව සාසවයි. අනාසව නැහැ. එතකොට ඒකාන්තයකට. ඊට පස්සේ තාපයෙන් ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මේ අරමුණ හම්බ වෙන වෙලාවේදී රූපය අනුව අපේ මනස පිහිටලා, ශබ්දය අනුව මනස පිහිටලා, ගන්ධය අනුව මනස පිහිටලා, රසය අනුව මනස පිහිටලා නම් උන්න අපේ රූපාන්තේ ඉන්නේ. බාහිර ආයතනන්තේ ඉන්නේ. ඊට පස්සේ ඇහැ කන දිව නාසය ශරීරය කියන කාන්ත වෙන්නේ හතර ඉරියව්වෙම ඇවිදින ඉඳගෙන හිටගෙන නිදාගෙන අපිට ඇහැක් තියනවා කියන මට්ටම ඕගොල්ලන්ට තේරෙනවා නම් දැනෙනවා නම් ওই මානසික මට්ටම දකින්න ඕගොල්ලෝ ඇහැ කියන අන්තිකයි ඉන්නේ. ඇහැ නැති වෙලා නැහැ. ඇහැ තියාගෙනයි ඕගොල්ලෝ ඉන්නේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම හැතරෙන අපිට මේ කන තියනවා කියන මට්ටමකයි ඉඳගෙන නම් නාසය දිව ශරීරය තියනවා කියන මට්ටමක නම් උගල ඉන්නේ. දකින්න ඔගොල්ලෝ ආධ්‍යාත්මික ආයතනෙ මිදලා නැහැ. මේ ආධ්‍යාත්මික ආයතන ටික අල්ලගෙන ඉන්නේ
කියන එක දකින්න. එතකොට විඥාන මජ්ජේ කෙනෙකුට ඇහැ රූපේ කියන එකත් හිතට අහු වෙන්නේ නැතු. ඇහැ කියන එකත් අහු වෙන්නේ නැතු. නැත්තම් ඇහැ කියන එකත් ඇති වෙන හැටි දන්නවා. රූපේ කියන එකත් ඇති වෙන හැටි දන්නවා. රූපේ කියන එක මේ ප්‍රත්‍ය නිසා හටගෙන නැති වෙනවා කියන නුවණ එනවා නම් ඇහැ කියන එක සිහි කරනකොට ඇහැ කියන ප්‍රත්‍ය ඇති වෙන හේතුව හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවනේ. මෙන්න මෙපමණකින්ම යා ඇහැ කියන අන්තයෙන් රූපේ කියන අන්තයෙන් මිදෙනවා. ඒක මම ටිකක් තේරෙන්න තාපනිකමට කියමු. දැන් අද අපිට හිතාගෙන ඉන්නේ දැන් රූප ගැන අපි කතා කරලා තිනවා. ශබ්ද ගන්ධ ගැන. ඇහැ කන දිව නාසය ශරීරය ගන්න අපි හිතාගෙන ඉඳගෙන හිටගෙන ඇවිදින නිදාගෙන හතර ඉරියව්වේම පරිහරණය කරන ඇහැක් තියනවා කියලා. දැන් අපි මේ අන්තෙන් මිදෙන්න ඕනේ. ඇහැ කියන අන්තෙන් අපි මිදෙන්න නම් දැන් මිදුනොත් තමයි අපි මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ. ඕන දැන් රූපේ අපිට අහුවෙන්නේ අපිට දැන් ඇහැ තියනවා කියලා හම්බ වෙන කොයි මොහොතක හරි ඇහැ ගැන දැනුම වෙන මොහොතේදී ඒ ඇහැ ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි බලන්න. ඇහැ ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි කියනකොට අපි කරන ලොකු වරද ස්ථීරව තියෙන ඇහැක් සිහි කරගන්නවා. කොයි වෙලාවක හෝ කොතනකදී හෝ තමන් තුළ ඇහැ හෝ ඇහැ යන ප්‍රඥප්තිය හෝ ඇහැ යන දැනුම ඇති වුණාද ඒ ඇහැ උපන්නා. හොඳට දකින්න. ඒ කියන්නේ මම එදා මතක් කළා ඇහැ අන්තයක් වෙන්නේ. එහෙමයි අර වකුගඩු හදවත කතාවේ මම පෙන්වුවා එදා අපිට රූප පෙනෙන යම් ඇහැක් තියෙනවා නම් දැනගත්තත් නැතත් එයාගේ කෘත්‍ය ටික කරනවාමයි. අපි මේ ඇහි අන්තය ගන්නෙ මනසේ. අර සැප වේදනාවේ අන්තය ගන්න අපි හිතෙන්. දුක් වේදනාවේ අන්තය ගන්න හිතෙන්. රූපේ අන්තය ගන්න හිතෙන්. නාමයේ අන්තය ගන්න හිතෙන්. හිතෙන් කියලා කියන්නේ දෙවනුවක්. හොඳට මේ හැම එකකම මතක තියාගන්න. රූපේ මෙහෙම පෙනෙනකොට පෙනෙන රූපයට අනුව නැඹුරු වෙන එකයි රූපේ අන්තය ගත්තා කියන්නේ. ඒ පේන රූපේ පෙවුණු රූපය ඇති උනේ මෙහෙම නේද කියලා හිතනවා නම් අපි රූපේ අන්තය අනුව ගියේ නැහැ. හිතට ධර්මාරම්මන පහළ වෙනකොට ඒක නාමයේ අන්තේ ඒක ඇත්ත වුණොත් තමයි හිතෙන් ඊට අනුව නැඹුරු වුණොත් තමයි ඒක ඇත්ත කරගත්තොත් තමයි ඒකේ අන්තය ගත්තේ. ඒ සිද්ධිය ඇති උනේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා නුවණින් බලනවා නම් අපි ඒ අන්තයට ගියේ නැහැ. එතකොට ඥාන දර්ශනය. අර සැප වේදනා දුක් වේදනා කියපු විදිහට බලන්න. ඒ වගේ දැන් මෙතනදී ආධ්‍යාත්මික ආයතන වල අන්තය ගත්තා කියලා කියන්නේ. අපි කියමු කණ්ණාඩියට බැලුවහම රූපයක් පේනවා. දැන් ඒක දකිනකොට මේ මගේ ඇහැයි දකින්න කියලා නැත්තම් මේ ඇහැයි පේන්නේ කියන අදහස අපිට තියෙනවා කියන්නේ අපි අන්තේ ඉන්නේ. හිතට සිහි වෙනකොටම මේ ඇහැ ගැනයි හිතුනේ කියලා ඒක ඇත්ත කරගන්නකොටයි අන්තේ. නැත්තම් හිතට සිහි වෙනකොටම ඇහැ කියලා සිහි වෙච්ච සිද්ධිය සිහි වෙනවා අපිට මේ මනස ධර්මාරම්මනත් මනෝවිඤ්ඤාණ නිසා ඇහැ කියන අදහස ඇති වුණා නේද කියලා ඇහැ කියන අන්තයකට යන්නේ ඇහැ කියලා අදහස ඇති වෙච්ච එක ඇතිවීම නැතිවීම බලනවා. පත්තරයක කඩදාසියක තියෙනකොට ඒක දකිනකොට මේ ඇහැනේ කියන අදහසත් එක්කම ශනිකව මේ අපේ ඇහැ ගැනයි තියෙන කියන අදහසට එනවා අපි. මේ අන්ත ටික ගන්න අපි හිතෙන්. හිතෙන් කියන්නේ මේ ඔක්කොම මනසින් තමයි දෘෂ්ටි වශයෙන් තමයි මේ අන්ත වලට යන්නේ අපි. එතකොට පත්තරයක තියෙනකොට අපිට වෙනද කියන ඇහැ හැටියට දකින්න නැතු මෙතනද මේ වර්ණ සටහනක් නේද කියලා දකින්න පුළුවන් නම් කණ්ණාඩියක දිනකොට මේ වර්ණ සටහනක් නේද කියලා දකින්න පුළුවන් හිතෙන් සීක් කරනකොට මේ හිතට සී වෙච්ච එකක් නේද කියලා බලනවනම් අපිට ඇහැ කියන අන්තයක් අහුවෙන්නේ නැහැ. අපිට හම්බෙන අපි හිතාගෙන ඉන්න ඇහෙන් අපි මිදෙනවා. එතකොට පවතින ඇහක් තියෙනවා නම් ඒක ප්‍රත්‍යයෙන් හටගෙන නැති වෙනවා කියන තැනකට ඒකේ අන්ත ගන්න විදියක් නැහැ. හැම වෙලාවෙම පුරාණ කර්මයෙන් හටගත් රූප පෙන්වන ලක්ෂණයේ යුක්ත ඇහක් තියෙනවා නම් ඒ ඇහැ අපි දන්නේ
අපි නොදන්නා තැනක ඉඳලා රූප පෙන්වන කෘත්‍ය වෙනවා. ඒ අන්තය හැම වෙලාවෙම ගන්න. ඇහැ තියනවා කියන මේ දෘෂ්ටිය හිතෙන් හදාගත්ත ඇහත් එක්කයි අපි එතෙට යන්නේ. එතකොට ඇහැ අනුව යන්නේ නැත්තේ ඇහැ කියන අන්තයට ආධ්‍යාත්මික අන්තයට යන්නේ හැම වෙලාවෙම අපේ හිතේ තියෙන මේ ඇහැ, මේ කන, මේ නාසය, මෙන්න මෙහෙමයි දිව, මෙන්න මෙහෙමයි ශරීරය කියලා කොටස් ටිකක් අපේ. ඔන්න ඔය ටික තමයි හැම වෙලාවෙම මේ අන්ත ඇසුරු කරන ටික. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ඒ කියන්නේ අපේ හිතේ හැම දෙයක් ගැනම රූප තියෙනවා. දැන් අපි නිකම්ම ඕගොල්ලෝ කැමති රෝසමල් වලට කැමති කියනවා. දැන් ඕගොල්ලෝ කැමති ඔය කැමති රෝසමල් කොහේ තියෙන රෝසමල්ද කියලා කියන්නේද? රෝසමල් වලට කැමති නෑ. දෙවික් මොන ෆාම් එකේ තියෙන රෝසමල් වලටද කැමති නැත්නම් ලංකාවේ තියෙන රෝසමල් වලට රෝසමලකට කැමති කියන්නේ. අර ගොඩනැගිල්ල නගින්න ඉන්නමක් හැදුවා ගොඩනැගිල්ල උසදන්න නැතුව වගේ ඕගොල්ලෝ රෝසමල් වලට කැමති කියන දැන් රූප තියෙනවා අපිට. නමුත් විමසලා බැලුවොත් අපි මනෝමය ජීවත් වෙන්නේ මේ ඔක්කොමලා. ඔගොල්ලෝ දැන් කැමති නම් මේ රෝසමලට ඒකයි ওই දැන් රූපේ අන්තේ ගන්න තියෙන ටික ඔය. ওই ටිකෙන් තමයි මේ හම්බ වෙනකොට ওই තියෙන එක තමයි රෝසමල කියලා දාන්නේ අපි. දැන් රෝසමල් වලට කවුරු හරි කැමතියි කියනවනම් නැත්තම් මම හාවෙකුට කැමතියි, ගිරවෙකුට කැමතියි. ඔය ඉන්න ගිරව, ඔය ඉන්න හාව, ඔය තියෙන රෝසමල ඕගොල්ලෝ කැමති. කොතනද තියෙන්නේ කොහෙද ඉන්නේ කියන්නේ? ඉන්න තැනකුත් දන්නේ නැහැ. නමුත් එහෙම තියෙන රෝසමලට කැමති කියලා එකක් තියෙනවා. මොකද ඒකටයි තේරුම නේද? අපි රෝසමලකටත් කැමති, ඒ මල තියෙන තැන දන්නේත් නැහැ. නේද? රෝසමලකටත් කැමති, ඒ මල තියෙන තැන දන්නේත් නැහැ. අපි මුවෙකුට කැමති. ඉන්න තැන දන්නේත් නැහැ. දැන් නම් සීකරගෙන සමාජ සුව එකක්වත් නේද? සත්‍යවත් මේ නමුත් මේ සත්‍යවත් දැන් කොතනද ඉන්නේ මේ සතා කියලා බලන්න. හොඳට බලන්න මේ ලෝකෙම ජීවත් වෙන්නේ මනෝමය නෙමෙයිද කියන්නේ. ওই වගේ හැම දෙයක්ම ගස් කොළන් වලට කැමති, කියයි ගෙවල් දොර වලට කැමති, කියයි වාහන වලට කැමති කි අන්තිමට සිහි කරලා බැලුවොත් මේ කියන තැනක් නැහැ. ඒ වගේ ඔගොල්ලෝ දැන් ඇහැ කන දිව නාසය ශරීරයත් එහෙමයි. මගේ ඇහැට මම කැමතියි කියනවා. ඒක තියෙන තැනවත් දන්නේ නැහැ. ඇහැ එහෙම එකක් නැහැ දැන්. දැන් අපි හිතාගෙන ඉන්න රෝසමලට කැමතියි කියවනම් එහෙම එකක් කොහොමද ඉපදිලවත් නැහැ. තියෙනවද? නැහැ. ගියොත් හම්බ වෙනවා මිසක දැන් අපි හිතාගෙන ඉන්න විදිහේ රෝසමලක් තියෙනවද කොහොමද? නැහැ. දැන් අපි ওই වගේ තමයි හැම දෙයක්ම මේ මනෝමයෙන් ඉන්නේ. එතකොට මේ අන්තය කියන එක උපදින්නේ ඒ මහත්යතේ හිතේ තියෙන gati ටිකත් එක්කයි. තව පැත්තකින් කෙටියෙන් ගත්තොත් යම් දවසකදී මේ ඇහැ පරිහරණය කරනකොට පේනවා කියන සිද්ධිය ඇති වෙනහා නැති වෙන හැටි නුවණ එළඹ සිටින මට්ටමක් ආවොත් සද්දයක් ඇහෙනවා කියන සිද්ධියට උගලන්ට නුවණ ජීවිතය තිබුණු ජීවිතේ වෙලා හරියට පොකුණට එබෙනකොට මිරිඟුවේ දිහා බලනකොට ජලය වගේ පෙවුනට ඒකේ අපේ නුවණ යෙදිලා තියෙනවා පෙනෙනවා කියන දේ ඇති වෙච්ච හැටි අපි බලපු නිසා මෙහෙම පේනවා කියන තැනක අපේ නුවණ යෙදිලා ඒ හින්දා විදර්ශනා කරන්න ඕනේ. ඒක ජීවිතේ වෙලා. ඔන්න ඔය මට්ටමට ඕගොල්ලන්ට ආපු දවසකට මේ ඇහෙන් රූප බලනවා කියන එක ජීවිතේ වුණාම විදර්ශනා කරන්න ඕනේ. අන්න එදාට ඕගොල්ලෝ මේ රූපයන්ට නැහැ. ඊට පස්සේ මේ බාහිර අන්ත ටිකේ නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඕගලන්ට ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකක් නැති වුණොත් සිහි කරන්නවත් මේ මගේ ඇහැයි කියන ටිකක් අන්න එදාට ඕගොල්ලෝ ආධ්‍යාත්මික ආයතන වල එදාට මධ්‍යම ප්‍රතිපදාවේ දුක්ඛ නිරෝධයක දුක් නැහැ. ආධ්‍යාත්මික ආයතන වලුත් මිදිලා බාහිර ආයතන වලුත් මිදිලා මිදුණා නම් මිදුනේ දෙයින් දුක එන්න බෑ. තියෙන දෙයින් දුක එන්නේ. එතකොට එයාට රූප වලට ඇස් වලට මේ එකකට තණ්හාව කියන එක හිටින්න. ඔන්න ඔහොම තියෙන තැනක ඉඳලා හිටියොත් තණ්හාව නැති වෙන එයා මහා පුරුෂයා. ওই විදිහට ඉඳලා හුරු වුණාම ඒ හුරුවෙන් ජීවිත වෙන තැන තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට දකින්න ආධ්‍යාත්මික ආයතන ටිකයි බාහිර ආයතන ටිකයි. ඊට පස්සේ සක්කාය එක්කන්තයක්
සක්කාය සමුදය දෙවෙනි අන්තයයි සක්කාය නිරෝධය නැත. එතකොට මෙතනදී සක්කාය කියනකොට දකින්න ඕනේ පංච උපාදානස්කන්ධයට. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ ටික කියනවා සක්කාය. දැන් අර ඉස්සලා අර ස්වාමීන් වහන්සේ තමන් ඉගෙන ගත්ත ආධ්‍යාත්මික බාහිර ආයතනයන් අරබේ අන්තයකට යන්නේ නැතුව මධ්‍යමේ ඉඳලා තණ්හාව නැමැති සිබ්බණිය ඉක්මවලා මහ පුරුෂයෙක් වෙන්න පුළුවන් කියලා ඒ පරයය කිව්වහම ඒකව ස්වාමීන් වහන්සේ මතක් කරනවා මට තේරුණා මෙහෙම සක්කාය කියන්නේ එක් අන්තයක් සක්කාය සමුදය දෙවෙනි අන්තයේ සක්කාය නිරෝධය නැති. එතකොට මම ඉස්සර සක්කායට කෙටි පරයයකින් වචනයක් කෙටි පරයයකින් කිව්ව සක්කායට තව නමක් කාම භූමිය රූප භූමිය අරූප භූමිය කියන තුන් භූමිය. දැන් මේක ඉතුරු ආය නැහැ. සම්පූර්ණ ඒ වචනේ මම තනි වචනෙන් කිව්වේ ඒකේ කර්ම සිත්ය විපාක සිත්ය ක්‍රියා සිත්ය මේ හොඳ ඒවායි නරක ඒවායි මුකුත් කතාවක් නැහැ. ලොකු කුඩා පඬිත නුවණ ඒ කතා මුකුත් නැහැ. කෙලින්ම කාම අවචර ඔක්කොම සක්කාය අනුගේ ධර්මය රූප අවචර රූප භූමිය රූප ධාතු ඔක්කොම සක්කාය අනුගේ ධර්මය අරූප අවචර අරූප භූමිය අරූප ධාතු කියලා ඔය ඕන වචන කිව්වොත් ඒ ඔක්කොම සක්කාය අනුගේ ධර්මය. තව පැත්තකින් ගම්මහාන ත්‍රි භූමික ධර්මය තුන් භූමිය අනුගේ සියලු ධර්මය සියලු ස්කන්ධ සියලු ධාතු සියලු ආයතන සියලු ඉන්ද්‍රිය මේවා සක්කාය අනුගේ ධර්මය. සියලුම රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ධාතු ආයතන ඔක්කොටම කියනවාද තුන් භූමිය අනුවගේ මේවා සක්කාය. මේ සක්කායට තව නමක් තමයි දුක. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. සංකේතන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එතකොට මේ තුන් භූමියේ කොත්තනක හිටියත් මොන එක තැනක අල්ලගෙන හිටියත් අන්තයක්. සක්කාය අන්තයක්. එතකොට සක්කාය සමුදය දෙවෙනි අන්තය. සක්කාය සමුදය කියේ තණ්හාව. සක්කාය හැදෙන, දුක හැදෙන, ලෝකය හැදෙන අන්තයට කියන තණ්හාව. සක්කාය සමුදය දෙවෙනි අන්තය. එතකොට ඒකෙදි අපේ ජීවිතෙන් අපි දැක්කොත් නම් මතක් කළා අපිට රූපයක් පේනවා කියන තැනක නිකම්ම රූපයක් පේන්නේ ඒ රූපය පේන්න ඒ අනුව ගිය ඒ අනුව වැවෙච්ච තව නාම ධර්ම තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහක්ම තියෙනවා ඒක අරමුණක්. පෙර පසු වෙලා එක එක හට ගන්නකොට ස්කන්ධ පංචකයම එකටයි තියෙන්නේ එකටයි නිරුද්ධ වෙන්නේ හට ගන්න මොහොතේදී. එතකොට මේ අවස්ථාවේදී මේවා වෙන් කළා වෙනම අවබෝධ කරගන්න පුළුවන් නුවණින් දැනගන්න පුළුවන් නුවණකට විතරයි ඉඳ තියෙන්නේ. නුවණට අවකාශය අවශ්‍ය නැති නිසා අවකාශයේ උදව් වෙන කිසිම දෙයකට වෙන මෙතන ඉඩක් නැහැ. ඒ කිව්වේ වෙන් කරන්න බෑ. මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා දක්වන්න බෑ වෙන් කළා. නුවණකට විතරයි තියෙන්නේ. එතකොට කෙනෙකුට ඒ සිද්ධිය මම මතක් කළේ අපි රූපේ අනිත්‍ය බැලුවට රූපයෙන් මිදෙන්න බැලුවට නාම ධර්ම පේන්නේ නැහැනේ අපිට ඒවෙන් මිදෙන්න බැලුවේ නැහැනේ කතාවක් ඕනේ. මොකද එකට එක සිද්ධියක් වෙන්න ඕනෝම උපකාර කරලා එක මොහොතේ නම් තියෙන්නේ. ඒ අරමුණේ රූපය අනිත්‍ය බැලුවොත් ඒ අයවිලේ තියෙන එක තියෙන වේදනාවේ සංඥාවේ සංකාරක විඥානේ තනිති බලලා තියෙනවා. එතන වේදනාවේ අනිත්‍ය බැලුවොත් ඒක තියෙන රූපේ සංඥාවේ සංකාරේ විඥානේ තනිති බලලා තියෙනවා.
සංඥා බැලුවොත් වේදනාව රූපෙත් වේදනාවෙත් සංකාරෙත් විඥානෙත් අනිත්‍ය බලලා තියෙනවා. මේ රූපේ චක්කු විඥානය අනිත්‍ය බැලුවොත් අර ටිකෙත් අනිත්‍ය බලලා තියෙනවා. ඒ නිසා සක්කාය කියනකොට හොඳට දකින්න මේ පංච උපාදාන ස්කන්ධය කියන එක. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය ගත්තාම අපිට යමක් පේනවා කියන තැන එක එක්කෙනාගේ කෘත්‍ය ටිකක් තියෙනවා. අපි කාඩ්බෝඩ් වලින් අතපය අතක් වෙනම කාඩ්බෝඩ් වලින් කපනවා. වෙනම අතක් කපනවා. වෙනම ඔළුවක් කපනවා. වෙනම ඇඟ ටිකක් කපනවා. වෙනම කකුල් ටිකක් කපනවා. දැන් කාඩ්බෝඩ් කෑලි වෙනම ටිකක් කපලා ඔක්කොම එකට එකතු කරනවා. එකතු කරුවාම අපිට මිනිහෙක් වෙන්නේ. දැන් මිනිස්සෙක් පේන්න මෙයාගෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය ටික එයා කෙරුවා අතේ කැල්ලක් දාලා. මෙයාගෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය ටිකක් කෙරුවා. ඔළුව එයාගේ කැල්ල එයාගෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය ටික කරනවා. ඇඟ කැල්ල එයාගෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය ටික කරනවා. ඔක්කොගම තම තමන්ගේ කොටස් ටික එකතු වුණාට පස්සේ එතන නිර්මාණය වෙනවා අපිට මොකද්ද? මිනිසෙක්. ඒ වගේ රූපෙන් කෙරෙන්න තියෙන ටික එහා කළා, ඇහෙන් කෙරෙන්න ටික එහා කළා, හිතෙන් කෙරෙන්න තියෙන ටික එහා කළාම වේදනා කියන චෛතසිකෙන් කෙරෙන්න ඕන ටික ටික කළාම සංඥා කියන චෛතසිකෙන් කරන්න ඕන ටික එහා කළාම චේතනා කියන චෛතසිකෙන් කරන්න ඕන ටික කළාම අපිට මෙහෙම රූපය පේනවා. මේ කැලේ ටික වෙන් කළොත් මේ සිද්ධිය හම්බ වෙන්නේ. එතකොට මේ අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තමයි පෙනෙනවා කියන සිද්ධිය තියෙන තැනක අපිට කියනවා පංච උපාදාන ස්කන්ධය. මේ ස්කන්ධ ටික ඇති වෙන හා නැති වෙන හැටි බලලා තමයි පංච උපාදාන ස්කන්ධය ඇති වෙන නැති වෙන බලන්න වෙන්නේ. එතකොට ඒක ඇතුලේ පහුරු ගාලා බලන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. එතකොට පංච උපාදාන ස්කන්ධය ඇති වෙනවා හා නැති වෙනවා කියන කාරණා ටික අපිට බලන්න වෙනවා. එතකොට මෙතෙන්දී සක්කාය කියන කාරණාව ගැන මම විස්තර කළේ සක්කාය කියන පංච උපාදාන ස්කන්ධය. කෙටියෙන් ගත්තාම ඇහැට රූපයක් පෙනෙන මට්ටම ඇහැ පරිහරණය කරද්දී රූපේ නොඉක්මවා පවතින රූපේ පෙනෙන මට්ටම දකින්න සක්කායයි. කනෙන් ශබ්දයක් අහනකොට ශබ්දය ඇහෙන අවස්ථාවේදී ශබ්දය අහන බව ශබ්දය නොඉක්මවා පවතින මනස දකින්න සක්කායයි. දිවට රසක් දෙන්නකොට ඒ රසය හම්බ වෙන මට්ටම දකින්න සක්කායයි. ඊට පස්සේ ගන්ධය කයට ගැටෙන දේ සිතෙන්ට සිතුවිලි සිහි වෙනකොට මට්ටම දකින්න සක්කායයි. පේන රූපය ආරම්භය කැමැත්ත අකමැත්ත අපිට ඇති වෙනවා නම් කෙලස් ටික පේනන දේ ආරම්භය ඇති වෙන කෙලෙස් තමයි සක්කාය සමුදය. ඇහෙන ශබ්දය ආරම්භය ඇති වෙන කෙලෙස් තමයි සක්කාය සමුදය. ගන්ධය රසය ස්පර්ශය ආරම්භය ඇති වෙන කෙලෙස්යක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා මේ කියන සක්කාය සමුදය. එතකොට සක්කාය නිරෝධය නැදයි. සක්කාය නිරෝධය කියනකොට අපිට අදහසක් ඇති වෙන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම මේ කිසිම දෙයක් අහුවෙන්නේ නැති විදිහට හිස් ස්වභාවයක හිත තියාගෙන ඉන්න පුළුවන් වෙනවා නම් හිස් බව අරමුණු කරනවා නම් මෙන්න මෙතන තමයි සක්කාය නිරෝධය. සක්කාය නිරෝධයට හුරු කරනවා. ස්කන්ධ නැති තැන කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔහොම අර්ථයකින් නෙමෙයි මම මේ කියන්නේ. ඕක එතනද සක්කායයි. එහෙම හිස් බවක් තේරෙනවා නම් මොකද සංකතය කියලා කියන්නේ සංකත ඔක්කොම ඇති දේ මතම විතරක් පදනම් වෙලා තියෙනවා නෙමෙයි. ඇති බවයි නැති බවයි දෙකම සංකතයි. අපි හිතාගෙන ඉන්නේ තියෙන දේවල් තමයි හේතුන්ගෙන් හටගත්ත දේවල් කියලා. නැති බවත් හේතුන්ගෙන් හටගන්නවා. ඇති බවයි නැති බවයි දෙකම හේතුන්ගෙන් හටගන්න දේවල්. එතකොට ඒ නිසා ඒ නැති බවද සංකත වෙනවා.
අපි ගහක් තියෙනවා නම් ගහක් කපලා කොටලා ඒක විනාශ කළා නැහැ. දැන් ගහ නැහැ කිව්වොත් ගහේ නැති බව බැලුවොත් ඒ නැති බව සංකතයි. ආයි ගහ ඇති වුණාම අර නැති බව නැති වෙනවා. දැන් බඩගින්න කියන එකේ බඩගින්න නැති බව සංකත නිසායි ඒ නැති භවයේ ඇතිවීම හේතු ප්‍රත්‍යයෙන් වෙලා තියෙනවා. එතකොට බඩගින්න තියෙනවා නම් කෑම කෑවොත් බඩගින්න නැති වෙනවා. දැන් බඩගින්නේ නැහැ. දැන් නැති වුණාට ඒ නැති වෙච්ච එක ඇති වෙලා තියෙනවා. මොකද්ද? කාපු නිසා. කෑවා කියන ආහාර ටික වැය වෙනවා කියන හේතුව වෙනස් වෙනකොට නැති බව නැති වෙනවා. ආයෙත් බඩගින්න වෙනවා. එතකොට ඒ වගේ ඇති බව විතරක් නෙමෙයි නැති බවත් ඇති බවත් දෙකම සංකතයි. එතකොට කිසිම දෙයක් නැහැ කියන තැනත් අපිට තියෙන්නේ සක්කාය පංච උපාදානස්කන්ධ. එතකොට සක්කාය නිරෝධය කියන එකෙන් මතක් කරන්නේ මම කිසිම දෙයක් නැති කම නෙමෙයි මේ ආයතන ටික පරිහරණය කරද්දිම පංච උපාදානස්කන්ධේ නූපදින විදිහට පංච උපාදානස්කන්ධේ නොහට ගන්න විදිහට පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වෙන විදිහට හිතට යන්නේ. ඒකටයි සක්කාය නිරෝධය කියලා කියන්නේ. ඇහෙන් එහෙම බලනකොට වෙනද රූපයක් නම් බැලුවේ. දැන් රූපය කියන විදිහට අහු නොවන විදිහට නුවණින් මේ දර්ශනය බලන්න. ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා එතන තියෙන හේතු ටික නිසාම උපන්න ඒ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා බලනකොට මෙහෙම බලන දර්ශනයට බාහිර රූපයක් තියෙනවා කියන ලක්ෂණය මෙයාගෙන් නිරුද්ධ වෙනවා. ඒ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ බාර මම කියන්නේ දැන් එකම මිරිඟුවේ තිරසංගත සතා රූපකින් වතුර තියෙනවා කියලා සැප දුක් විඳිද්දී එයා දකින අරමුණම අපි ඇහෙන් බලපු නිසයි ජලය වගේ පේන්නේ. පේන දේ තියෙනවා නෙමෙයි කියලා අපි නුවණකින් බලන නිසා අර සතාගේ මට්ටමේ රූපේකු සතාගේ මට්ටමේ දුකත් අපිට නිරුද්ධ වෙලානේ. තිරසංගත සතාට බාහිර වතුරක් තියෙනවා කියන මට්ටමකුයි ඒ මට්ටම ඇත්ත වෙලා ඒ මට්ටමට රැවටෙන ගතියක් රැවටිලා දුක එන ගතියක් වෙනවා. ඒ ටික අපිට නිරුද්ධයි. ඒ වගේ මේ ලෝකයේ පෙනෙනකොට ලෝකයට හම්බ වෙන මට්ටම නිරුද්ධ වෙන විදියට. මෙච්චරකල් අද අපිට හම්බ වෙන මට්ටම නිරුද්ධ වෙන්න නැති වෙන විදියට හිත තියෙන එකටයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. සක්කාය නිරෝධය කියලා කියන්නේ. ඒකයි සක්කාය එක්කාන්තයක් කියලා කිව්වේ මේ ලෝකේ අපි වෙනද දකින විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේවා පරිහරණය කරන එක ඒකාන්තයක්. ඒක දුක්ඛාන්තේ දුකේ ඉන්නේ. ඒ වාරම්භය තණ්හාව ඇති වෙන විදිහට ඉන්නවනම් මේක දෙවෙනි අන්තය මේ සමුදය සත්‍ය. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි කියන දෙකම අතහරින්න කියන එක තව පැත්තකින් කියන්නේ මේ දුක්ඛ සත්‍ය තුල නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය නැහැ. සක්කාය කියන එක දුක්ඛ සත්‍ය නම් සක්කාය තුල දුක්ඛ සත්‍ය තුල මාර්ග සත්‍ය බලන්නේ අපි මේ හදන්නේද? ඒ කියන්නේ දැන් පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය බලනවා කියලා අපිට ඕනේ දැන් දුක්ඛ සත්‍ය තුර මාර්ග සත්‍යයක් බලන්නේ. නමුත් මෙතෙන්දි කියන්නේ මේ මාර්ග සත්‍ය ලක්ෂණය නම් දුක්ඛ සත්‍ය අන්තයක් සමුදය සත්‍ය තන්ට මේ අන්ත දෙක අහු වෙන මාර්ග සත්‍ය කියන්නේ මේ අන්ත දෙකම අහු නොවන විදිහටයි හිත තබන්න ඕනේ කියන එක තාත්තට කියන්නේ. පංච උපාදානස්කන්ධ දුක්ඛනේ පංච උපාදානස්කන්ධ දුක්ඛ සත්‍යයයි තියෙන්නේ. ඒක මාර්ග සත්‍යද? නෑ. එහෙනම් තණ්හාව කියන්නේ සක්කාය සමුදය. ඒක දුක්ඛ සමුදය නෙමෙයිද? තණ්හාව දුක්ඛ සමුදයද නැද්ද? දුක්ඛ සමුදය. එතකොට තණ්හාව කියන්නේ සමුදය සත්‍යය.
මේ දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය දෙකට තමයි සක්කාය එක්කන්තය සක්කාය සමුදය එක්කන්තය. මේ හැම අන්ත ටිකේම තියෙන්නේ ওই සත්‍ය දෙක. ස්පර්ශාන්තය කියනකොට දුක්ඛ සත්‍ය. ස්පර්ශ සමුදයාන්තය කියනකොට සමුදය සත්‍ය. එතකොට අතීතාන්තය කියනකොට දුක්ඛ සත්‍ය. අනාගතාන්තය කියනකොට සමුදය සත්‍ය. ওই විදිහට තියෙන්නේ. මේ අන්ත දෙක. අන්තිමට දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි කියන දෙකට දෙකම ලෝකේ. දුක්ඛ සත්‍යයට වැටුණොත් දුක් විඳිනවා, සමුදය සත්‍යයට වැටුණොත් නැවත දුකට ඇති වෙන හේතුව ඇතිවෙනවා. එතකොට දුක නිරුද්ධ කරන්න නම් මේ අන්ත දෙකට නොපැමිණ ඉන්න ඕනේ. දුක නැති වෙන්න. එහෙම ඉඳලා එහෙම ඉඳ හුරුව ජීවිතය වෙනවහම තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. දුක නැතුව ඉන්න ක්‍රමය හුරු වෙන එක තමයි මාර්ගය කියන්නේ. හුරුයි දැන්. එයාට එහෙම ඉන්න පුළුවන් දැන්. දුක් වෙන්නෙත් නැතුව දුක ඇති වෙන හේතු හදාගන්නෙත් නැතුව ඉන්න හුරු වෙන එකට තමයි මේ කියන්නේ මැද කියලා මධ්‍යම ප්‍රතිපදාව. හුරු කළා හැමදාම හුරු කරන්න ඕනේ හුරු වෙන දවසක් තියෙනවා. දැන් යාට ජීවිතේ ඉබේම හුරුයි එහෙම. දැන් මොන විදිහට තිබුණත් අපිට මේ කෙලෙස් වශයෙන් මේ ආරමුණු එක්ක යන්නේක හුරු වෙලා නේද? ඉබේම එන්නේ එහෙම. ඒක අනිත් පැත්තට කරකවලා. දැන් හුරුයි. එතකොට කියන දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. ඒ දුක්ඛ නිරෝධය කියන්නේ දුකට වැටිලා දුක් විඳින්නෙත් නෑ, දුක ඇති කරගන්න හේතුව නැතිලා හින්දා මත්ති දුක් විඳින්නෙත් නෑ කියන තැනකින්. ඒ නිසා ඒකටයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. නිරෝධියත් මාර්ගයත් කියලා කියන්නේ. එතකොට ඒ නිරෝධයේ දුක්ඛ සත්‍ය ඇතුලේ හෝ සමුදය සත්‍ය තුල තිබුණු පුළුවන් මේ වැඩේ කරන්න. දුක්ඛ සත්‍ය තුල ඉඳගෙන දුක නැතුව ඉන්න හුරු වෙන්න පුළුවන්. කියනවා මේ කියන්නේ. මේක දුක්ඛ සත්‍ය, මේක සමුදය සත්‍ය. දැන් මේ කරන්නේ දුක්ඛ සත්‍ය අහු වෙන්නත් දෙන්නේ නැතුව. සමුදය සත්‍ය අහු වෙන්නත් දෙන්නේ නැතුව මනස හුරු කරන එක මේ දර්ශනයෙන් කරන්නේ. එතකොට එහෙනම් මේ දර්ශනයේට අහුණු දුක්ඛ සත්‍ය කියන එක අන්තයක්. සමුදය සත්‍ය අන්තයක් නේ. අන්තය කියන්නේ ඒක ඉන්න කෙනා දුක් විඳින්න වෙනවා, දුක නිරුද්ධ වෙන්නේ නැහැ. දුක නැති වෙන්නේ නැහැ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්තම් මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි දුක නැති වෙන්නේ. මොකද මේ දුක කියන අන්තයට යන්නෙත් නැත්නම් දුක ඇති වෙන අන්තයේ ඉන්නෙත් නැත්නම් එයාට දුක කියන එක නිරුද්ධ වෙනවා. කියන කාරණාව තව පැත්තකින් කියන්නේ. එතකොට තව පැත්තකින් අපි ගත්තොත් හැම වෙලාවෙම දැන් චිත්ත වීති ගැන දන්නවනම් සක්කාය කියන එක දකින්න චිත්ත වීදියේක චක්කු විඥාන වගේ මට්ටම, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන කියන මට්ටම. ඊට පස්සේ සක්කාය සමුදය දකින්න ජවං කියන මට්ටමට එනකොට කෙනෙකුට සක්කාය නිරෝධය නැදයි කියනකොට චක්කු විඥානයේ උපදිනවා කියන්නේ නැත්නම් රූපයක් පේනවා කියන අවස්ථාව ඇති උනේ මෙහෙමයි නේද? නැති වෙන්නේ මෙහෙමයි නේද කියලා බලන්න. එතකොට රූපය ගැන හිතනවා කියනවා කරනවා කියන එකක් නෑ. දැන් අපිට පේනවා රූපේ පේනවා කියන සිද්ධිය ගැන නොදන්නකොට ඇත්ත පේන දෙයට හොඳට හෝ නරකට හෝ අපි හිතනවා. කෙනෙකුට පුළුවන් නම් පේන දෙයට හිතන්නේ නැතුව පේන දේ ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි බලන්න. අපි උදාහරණයක් ඇරෙට කිව්වොත් දැන් ඔන්න වතුරකින් උඩට ඇවිල්ලා තියෙන නෙළුම් මලක් තුතිලා. දැන් මලේ අපිට පේන්න උඩට පේන කොටසකුයි පේන්නේ එකට යටට කොටසකුයි දෙකක් තියෙනවා. අපි හැම වෙලාවෙම කරන්නේ උඩට තියෙන කොටස තමයි ගන්න. මේක නෙළුම් මලක් රසපටයි හරිම සුවඳයි කියලා ওই ටිකනේ හිතන්නේ. මල තමයි අල්ලගෙන එතකොට මල ගැන හොඳ හෝ නරක හෝ කියන විස්තරයක් කියන්නේ. මල දකිනකොටම මේ දිග බටයක් තියෙන නිසා ඒ බටෙත් කටු තියෙන්නේ මෙන්න මෙහෙම මේ මුල නිසා මේ මල හැදිලා තියෙන්නේ මේ මුල නැති වුණා මේ මල නැති වෙනව නේද කියලා බැලුවොත් මලට ඇලෙන්න කරන්න වෙලාවක් නැහැ මට. ඒකෙත් තියෙන අර නෙළුම් මලේ ඒකේ තියෙන හේතුව ටිකයි යන්නේ. මම ඒ මල මුදව කරගෙන මම යට පැත්තට යනවා. අනිත් කෙනා මේ පැත්තේ හේතු මලේ නැත්ත කැඩුවහම මල නැති වෙනවා කියන ওই පැත්ත ගැන නුවණ මල
ගත්තාම මල හොඳයි ලස්සනයි කියන තැනකට ඉන්නකොට එයා ඉන්නේ මේ මලේ ඇලෙන්න ගැටෙන්න පුළුවන් මට්ටමක. මම මල හොඳ නරක වශයෙන් විනිශ්චය කළා නෑ මල ඇති වෙන හා නැති වෙන එක. මලේ අනිත්‍යතාවය තමයි මට පේන්නේ. තේරෙනවනේ? ඒ වගේ විදර්ශනා ඥානය කියන්නේ මේ මලක් තිබුණා වගේ තමයි මට මේ පේනවා කියන සිද්ධිය. ලෝකේ ඔක්කොම ඇහැට පේන දේ විතරක් විශ්වාස කරනවා, පේනවා වතුරේ මුඩ පේන මල විතරක් අල්ල ගන්නවා වගේ පේන දේ ගැන තමයි හිතන්නේ කියන්නේ කරන්නේ. දැන් විදර්ශනා ඥානය කියන්නේ දැන් නෙළුම් මලේ වතුරෙන් උඩ තියෙන මල පෙවුනට ඒක ඇතිවෙච්ච නැට්ටයි ඒ ටිකයි නුවණින් තමයි බලන් දෙන්නේ ඇහැට පේන්නේ නැහැ. නේද? ඒ වගේ දැන් මේ පේනවා කියන එක ඇති වෙන්න තියෙන හේතු ටික මට ඇහැට පේන්නේ නැහැ. මේ මල වගේ තමයි දැන්. නුවණින් තමයි බලන්න වෙන්නේ මේ රූපය කියන එක ඇති වෙන්නේ මේ හේතු ටික නිසා නැති වෙන්නේ මෙහෙම නේද කියලා බලනකොට මට දැන් මේ රූපය ඇලෙන්න ගැටෙන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ කියන්නේ ඊට අනුව මගේ රූපය අනුව මනස පිහිටලා නැහැ. තියෙන රූපය ඇති වෙන හා නැති වෙන හැටි. මෙන්න මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටිකේ ආයතන 6 පරිහරණය කරන වෙලාවේදී ඒ ආයතන ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි බලනවා නම් මෙන්න මෙතෙන්දි තියෙනවා සක්කාය නිරෝධයට බලනවා. මොකද සක්කාය කියන එකේ ප්‍රමාදීව වාසය කළොත් තමයි සක්කාය සමුදය ඇති වෙන්නේ. මල කියන එක හිතින් අල්ලගත්තාම තමයි සක්කාය සමුදය. සක්කාය. එතකොට තමයි මල හොඳයිනේ. හරි ශෝක්නේ කියන දෙවනුවකට කැමැත්තට එන්නේ. පළවෙනියෙන්ම මල හම්බ වෙනකොටම මේ මල ඇතුළේ තියෙන මෙහෙමයි කියලා මම ඒක යටට ගියත් මම මේක ඇති වෙන හා නැති වෙන හැටි ඉන්නේ. එතකොට ඇති වෙන හා නැති වෙන හැටි දැන් තියෙන මලේ මේ හේතුව කැඩුනහම නිසා මේ නැට්ට නිසා මල හට ගන්නවා මේ නැට්ට නැති වෙනකොට මේක නැති වෙනව නේද කියලා ඇත්තකුත් දකිනවා. නැවත මලක් හදාගන්න තියෙන හේතුව හැදෙන්නෙත් නෑ මට. එතකොට මල හොඳයිනේ මට තියෙනවා නම් මේක වගේ එකක් කැමති කියලා තණ්හාව ඇති වෙන්නේත් නැහැ. තණ්හාව ඇති නොවුන නිසා වෙන මලක් ඇති වෙන්නේත් නැහැ. මෙතනද මේ අවශ්‍ය තියෙනකොට තියෙනකන් තිබිලා ඒක නැති වෙනකොට මේක නැති වෙනවා. එතකොට කියන මේ මල නැති වෙන විදිහට එයා ඉන්නවා. මොකද තියෙන එකෙත් හේතු නිසා හටගෙන හේතු නැති වෙනවා කියන තැනක නුවණින් හිටියා. එතනද ඇත්ත බලන්නේ. මෙහෙම බලන් ගිය නිසාම නැවත මලක් හැදෙන්න තියෙන හේතු ටික නැති වෙනවා. ඒ වගේ මේ රූප ශබ්ද ගන්ධ වුණත් අපි මේ අරමුණ නුවණින් සම්මර්ෂණය කරනකොට වෙන්නේ නැවත රූප ශබ්ද ගන්ධ රස නැත්තම් ලෝකේ හැදෙන්න තියෙන හේතුව තණ්හාව නැති වෙනවා. මේ හේතු නිසා හටගත්ත හේතු නැති වෙනවා කියලා බලපු ඇත්තම සාක්ෂාත් වෙනවා අපි යනකොට. මේ අනිත් පැත්ත බලනකොට මේ ටිකත් ඇහැ. ඉතින් මෙතනදී ඒ ස්වාමීන් වහන්සේ මතක් කළේ ඔන්න ඔය වගේ දර්ශනයක් දැකපු නිසා සක්කාය එක්කන්තයක්, සක්කාය සමුදය එක්කන්තයක්, සක්කාය නිරෝධය නේද? සක්කාය නිරෝධය කියනකොට හැම වෙලාවෙම මම මතක් කළේ ලෝකයේ රූප ශබ්ද ගන්ධ උපන්න හට ප්‍රත්‍යයෙන් හටගත්තු සක්කාය ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා කියන එකක් තියෙනවා. ඒ සිද්ධියටම මතු නොහට ගන්නා මතු හට ගන්නා හේතුවක් නැති වෙලා. පවතින එකක් නැති වෙලා මතු නූපදින එකක් නැති වෙනවා කියන ධර්මතා දෙකම වුණාම තමයි සක්කාය නිරෝධය කියන්නේ. එහෙම නැතුව කිසිම අරමුණක් නැති හිස් බවක් අල්ලන ගන්නවා සිද්ධියකින් නෙමෙයි. තේරෙනවද කියන්නේ? ඊට පස්සේ මේ තියෙන එකක් නැති වෙලා මතු නූපදින එකක් කියන ලක්ෂණය ගිහිල්ලා මතු නූපදිනවා කියනකොට මරණයෙන් පස්සේ දකින්න එපා. මේ සක්කාය හමු නොවන විදිහටම හිත තියන්න පුළුවන් මට්ටම උපදිනවා මෙයා ගෙනහිල්ලා. අපිට මේ ආයතන ටිකේදීම දැන් අපිට හිතෙන්නේ මෙහෙම කරගෙන ගියාම මරණයෙන් පස්සේ එනං කියලා. නෑ මරණයෙන් පස්සේ නෙමෙයි දැන් රූපය හම්බ වෙනවා කියන මේ ලෝකයාගේ මට්ටමේ මිදිලා පවතින Taman තුලම ලෝකය හටගෙන නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් උපදින තැනකටම ගෙනියනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මට්ටම අපි තුල නූපදින බවට සකස් කරනවා. කීනා ಜಾති එක්ෂේවිය මේ පංච උපාදාන ස්කන්ධයගේ ඉපදීමම නැති වෙන දවසක් එනවා. ඉතින් බුදුදහම ටිකක් ගැඹුරුයි. එතකොට එදා ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මේ අන්තයත් මතක් කළාම දැන් මේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ඇති වුණා. දැන් කවුරු දේශනා කළ ක්‍රමයේද හරි මොන ක්‍රමයේද හරි ඊට පස්සේ
කතා කරුවා දැන් එක එක්කෙනාට තම තමන්ට පුළුවන් විදිහට මධ්‍යම ප්‍රතිපදාව එක එක්කෙනා කිව්වා. අපි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහමු. බුදුරජාණන් වහන්සේ යම් විදිහකට දේශනා කරන්නේ ඒ විදිහට අපි මේක පිළිගමු. කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා අපි අතර මෙහෙම කතා සංවාදයක් ඇති වෙලා එක එක ස්වාමීන් වහන්සේලා එක එක විදිහට මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ මෙතනදී කාගේ භාෂිතෙන්ද සුභාෂිතේ කවුරු දේශනා කළ දේද හරි කියලා. ඊට පස්සේ කියනවා මහන්නේ ඔගොල්ලෝ හැම දිනම දේශනා කරෝ භාෂිතයේ සුභාෂිතය හැම දිනාගේම වචනේ හරි. එතකොටවත් මම ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධයේ මැදයි කිව්තන අවධාරණය කරනවා කියලා එදා දේශනා කරපු ගාථාවේදී මම කිව්වේ මේ ටික මුල් කරගෙනයි. හිතේ තියාගෙනයි කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතෙන්දී හැම බුදුරජාණන් වහන්සේගේ වචනේ හැම ස්වාමීන් වහන්සේනමක්ම සතුටින් අනුමෝදන් වෙනවා. ඉතින් මෙතනදී මම මතක් කළේ මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව කියනකොට එක තැනකින් අපි අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා හිටියොත් අනිත් කිසිදු අන්තයකට ගලපනකොටත් හිතින් අහු නොවි තියෙන්න ඕනේ. මේ හැම සිද්ධියකම අන්තිමට එක දෙයයි කියන්නේ කණ්ණාඩියට එබෙනකොට ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න කියන එක කියන්නේ. බාහිර ඡායාව දිහා බලලා ඒකෙන් වැඩක් නොගන්නවත් නෙමෙයි වැඩක් ගන්නවා වැඩක් ගත්තට ඒකේ ඇවිල්ලා ගැටිලා නැහැ. ඒක ඇත්ත වෙලා නැහැ. ජීවත් වෙන්න උපකාරයක් විතර. එහෙ බලන්නේ මෙහෙ බලා ගන්න උවමනාවයි. ඒ වගේ ලෝකෙ මෙහෙ කටයුතු කරන්න මෙහෙ පැවැත්මට හිත තියාගෙන කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්තිමට. අපි අද ඉන්නේ පළඟැටියෝ වගේ මේ රූපෙට පැනපු ගමන්, ශබ්දෙට පැනපු ගමන්, ගන්ධෙට පැනපු ගමන් කෙලින්ම විඥානයේ පිහිටන විදිහට ඉන්නේ අපි. මේ හැම කාරණාවකම කියන්නේ සීලයක පිහිටන්න කියලා කියන්නේ. චිත්ත සම්මතයක් වඩා ගන්න කියලා කියන්නේ. මෙහෙට පයින් වේගය අඩු කරන්න මේ හැම දෙයක්ම කරන්නේ. අපි හුරු වෙලා තියෙන්නේ ඕගය කියලා කියන්නේ. ඕග කියලා කියන්නේ බාහිරේතම මේ ගහගෙන යන ගතිය. යෝග කියන්නේ බාහිර තියනවම කියලා යොදවන ගතිය. ග්‍රන්ථ කියලා කියන්නේ බාහිර තියනවමයි කියලා ගෙතෙනවා. කාම ඕග, කාම යෝග, කාම ග්‍රන්ථ, කාම ආශ්‍රව කියන්නේ මෙහි තියනවා කියන හුරුවමයි තියෙන්නේ. මේ කෙලෙස් කියන්නේ වෙන මොකුත් නෙමෙයි මේ ගති ටික. යෙදෙනවා, ගෙතෙනවා, හුරුව කියන ওই ගති ටික තමයි කාම ඕග, කාම යෝග, කාම ග්‍රන්ථ කිය නැවත අපි ওই කියන කාරණා ටික තියෙනවා. එතකොට ඒ නිසා හැම කෙනෙක්ම අපි අනිත් පැත්තට බලනවා කියනකොට මෙයාට කාම ඕගේ නැහැ, කාම යෝගේ නැහැ, කාම ග්‍රන්ථේ නැහැ. මේ හුරුවට විරුද්ධ වෙන්නේ. ඔක්කොම කෙලෙස් ටික කැපෙනවා. ඒක දැන් කෙලෙස් එක නැති කරන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනකොට ඔක්කොම ටික අතහැරෙනවා නේද? ඉතින් මේ මජ්ජ සූත්‍රය කියන ටික අපි තේරුම් කරගත්තාම මේවා තව ගොඩාක් සියුම් තැන් තියෙනවා. ගොඩාක් සූක්ෂම හිතන්න ඕනේ තැන් තියෙනවා. දකින්න ඕනේ තැන් තියෙනවා. අපිට නිවන් මඟ තියනවද නැද්ද? නිවන් මඟ අපි වඩනවද නැද්ද? ටික හරි හුරු කරනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ හැමෝම අනිවාර්යයෙන් මේ අන්ත ටික ඔක්කොම දැනගන්න ඕනේ. අන්ත ඔක්කොගේ මේ අතහරින්න ඕනේ කියන එකක් නෑ. මේ පරියායන් තියෙන ඒ නිසායි. තමන්ට පහසු විදිහකට ඉන්නවා. ඒ කුමන හෝ පහසු විදිහකට අපි කියමුකෝ මේ තව පැත්තකින් ගත්තාම දැන් සක්කාය එක්කන්තය, සක්කාය සමුදය එක්කන්තය. නැත්තම් කුමන හෝ අන්තයකට අතීත අන්තයටත් නැතුව අනාගත අන්තයටත් නැතුව වර්තමානයේ නැතයි. කියන කුමන හෝ න්‍යායක් තෝරගෙන මේ විදිහට ඉන්නවා කියන තැනකින් තමන් දහම තෝරගන්නවා. ඊට පස්සේ එතන මානසික තියෙන විදිහට ටික ධර්ම සම්මර්ෂණය කරනවා. ආපහු සමතකමට අහගෙන ටික හිත වඩනවා. ඒ දෙකට උපකාරී වෙනසක සීලයක පිළිපදලා තියෙනවා. කාලයක් යනකොට සීලයක පිළිපදලා හිත වඩ මේ වගේ නුවණින් බලනකොට හිත වැඩෙනවා. ඔය අපිට සමහර විටක මේ වචන මෙහෙම අහනකොට මේකට කියන්න තියෙන වචන පරයය මේ නිසායි. මෙහෙමමයි. නමුත් හිතෙන්න පුළුවන් ගොඩාක් ගැඹුරුයි කියලා. නමුත් අපි අර ගිය තිසෙන්සුරාද අපි කතා කළා ආයතන වෙන් කරගන්න. ඒ ආයතන ටික වෙන් කරගත්තා නම් මේ ඔක්කොම කාරණා ටික වෙලා.
ඒ කියන්නේ පේනවා කියන එක සක්කායන්තේ සක්කාය ඒ සක්කාය අන්තයට වැටුනොත් වැටීමමයි සක්කාය සමුදයන්තය වෙන්නේ. එතකොට අපේ හිතෙන් තමයි ඒක කරන්නේ. හිතෙන් තමයි මනසෙන් තමයි පේන දෙයට යමක් දැනගන්නවා කියන්නේ. අපි කියමු දැන් සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොට ඒක සක්කාය කියන එක නිරුද්ධ වෙන්න නොදී ඒකේ අන්තයක් වුණොත් ඒකමයි සමුදය වෙන්නේ. අපි මොකද කරන්නේ? තග්ගල සමුදය අන්තයේ බැල්ලකේ සද්ද කියනවා. කියලා අර සද්දෙට සතහනක් සිහි කරගන්නවා. ඔන්න දැන් සමුදය අන්තය. ඇහෙන එක සක්කායන්තේ මේ සමුදය අන්තය වෙනකොට මොකද වෙන්නේ? කෙලින්ම සක්කාය කියන එක උපදින විදිහටයි. අපි ආයතන ටික වෙන් කරගත්තොත් සද්දය කියන එක වෙනම එකක්. බැල්ලක කියලා හිතට සිහි වෙන එක ටක් ගාලා හඳුනාගත්තොත්. එතකොට සක්කායත අනිත්‍ය දකිනවා, සක්කාය සමුදයන අරමුණේ අනිත්‍ය දකිනවා කියන තැනක් නිර්මාණය වෙලා යටින්. ඒ වගේ තව පැත්තකින් ගත්තාම සම්මාදිට්ඨිය ඇත්ත දකින්න විතරයි ඕනේ. අපිට මේ තේරෙන මට්ටමකට පහසු විදිහකට අර පවතින දේ අනිකක් වෙන දේ අනිකක් කියලා හරි නැතිනම් ඒ තැනදී ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් මෙනෙහි කරන්න. මම මතක් කළේ ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් විමසා බලා කටයුතු කරලා පඬිතෙක් වෙන්න කියලා බුදුරජාණන් දෙන්නේ යම් වෙලාවකදී හොඳට ඒ ආයතනේ හඳුනගන්න. දැන් මේ ඇහැ මේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු නේද මෙතන තියෙන්නේ. හොඳට මේ තුන් ධාතුව ගැන නිසක වෙනවා. ඇස් දෙක වහගන්නකොටම හිතට තේරෙනකොට දැන් දැකපු දේ සිහි වෙනවා කියන්නේ නැතුව හොඳට සිහියගෙන එනවා. දැන් හිතට තේරෙනකොට දැන් ඇහැ වැහිලා ඇහැ වැහුණා නම් චක්කු විඤ්ඤාණය තියෙන්න බෑ. නමුත් දැකපු දේ පේනවා කියලා තේරුණා. දැකපු දේ මේ තියෙනවා වගේ තේරුණාට මෙතන තියෙන මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු නේද? කියලා හොඳට මේ ආයතන දෙක වෙන් කරගන්න ටිකක් දක්ෂ වෙනවා. මේ ගැටේ ලෙහෙනවා මේ අන්ත දෙක අන්ත අතහැරනවා ඉදීන්. දැන් අපිට කැටලෙන තැන තමයි මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ දක්ෂ නැතිකම අපේ අදක්ෂකම. අපි විදර්ශනා කරනවා කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩනවා කියන්නේ මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ දක්ෂයක් වෙනවා. ඒකයි දැන් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු දැන් මේ හැට පේනවා කියන්නේ. අනිත් පැත්ත බැලුවත් නැත්නම් ඇස් දෙක වහගත්තත් අපි හිතාගෙන ඉන්නේ දැකපු දෙයම තියෙනවා. දැන් අපි හිතාගෙන අපේ ගෙදර තියෙනවා කියලා. දැන් ගෙදර තියනවා කියලා රැවටුනහම තියෙන දේ තමයි පිටට හොරචන්ලක් දන්නෙත් නැහැ කියලා ආයෙත් එයා ඒ මට්ටමට ආවහම ආයෙ රවට්ටනවා. මේ හිත ඇති තේරුම් මෙහෙම තියෙන එක ඇති කියලා හිතනවා. මොකද හිත කියන එක අපිට ඇත්තක්. හිත කියන එක ඇත්තක්. ගෙදර කියලා සිහි කරුවාම සිහි කරපු එක ඇත්තක් ගෙදර. ගෙදරට හොරු පෙන්නක් දන්නේ නැහැ කියනකොට හොරු පෙන්නක් දන්නේ නැහැ කියපු එක ඇත්තම වෙලා මේ හිතේ හිතුණු සිතුවිල්ලක් නෑ මම දොර වහලා දාවේ කියලා දැන් ඔන්න ඒක ඔස්සේ යනවා ටිකක් සැකයි දැන් ඒක ඊට පස්සේ ඒ ඔස්සේ ගිහිල්ලා සමහරිට කෑ ගහගෙන අඩාගෙන යන්න පුළුවන් මට්ටමට ගෙනියන්න පුළුවන් නැත්තම් මේ ළමයාත් හිටියා මම මෙහෙමත් කළා නේද ආවේ කියලා දැනකට දීලා මේ ඒ කියන්නේ හරි භයානකයි හිතේ කාගේ හරි මොහොතක සිතුවිල්ලක් උපන්නොත් පෙන්වන්නේ නැහැ තමන්ගේ සිතුවිල්ලක් කියලා බාහිර දෙයක් කියලාමයි පෙන්වන්නේ ඒක ඇත්තම වෙනවා අපිට. දැන් අහවලනම් හොරෙක් වගේ කියලා හිතුනොත් ඒක අපිට ඇත්තම. ඉතින් බලන්නේ හොරෙක් දිහාමයි. අරයා මෙහෙම කළොත් මෙහෙම හොරෙන් අඩුම ගානේ කණ්ණාඩි දිහාවත් බලාගෙන තමයි අර දිහා බලාගෙන ඉන්නේ. කෙලින්ම බලන්න බයයි. මොකද ඒව ඇත්තම වෙලා. නේ ඒ මොකද අපි ඒ තැන් වල තියෙන ස්කන්ධ ධාතු ආයතන හඳුනන්නේ මම කිව්වේ ලෝකේ වෙන හැම දුකක්ම හැම බයක්ම හැම උපද්‍රවයක්ම බාලයා කරා ඇති වෙන්නේ පඬිතයාට ඇති වෙන දුකකුත් නැහැ බියකුත් නැහැ උපද්‍රවයකුත් නැහැ ඒ නිසා විමසා බලා කටයුතු කළ පඬිතෙක් වෙන්න කොහොම විමසා බලා කටයුතු කළොත් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් ඔගොල්ලෝ මේ ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් වෙන් කරගන්න හඳුනා ගන්න එක ක්‍රමයක් තියාගෙන සමතකමට අහනකින් හිත වඩ
සීලයක පිළිපදින සමතකමකින් හිත වඩ ඒ ක්‍රමය කරන්න අමාරුවෙන් රූප කඩ යන්න ඕනෙත් නෑ විදර්ශනා කරන්න ඕනෙත් නෑ අන්ත වලට නොවැටි අමාරුවෙන් ඉඳ හදන්න ඕනෙත් නෑ මේ මම කියන්නේ යම් දවසකදී ඕගොල්ලෝ මිදුණා කියලා දැනගන්න තියෙන ලක්ෂණ ටික මේ කියන්නේ අපි ආපු මග හරි අපිට වැරදිලා නෑ කියන එක දැනගන්න තියෙන ලක්ෂණ මේ ටික මේ කියන්නේ අද තාම කරන්න කියන එක නෙමෙයි මේක කරන්න බෑ කරන්න පුළුවන් කරන්න ඕනේ අපි කරන්න පුළුවන් තැනට ආවොත් එක මේ බිත්තිය නගින්න කියලා කිව්වොත් නගින්න කිව්වා කියලා නැග හැකිද පුළුවන් දෙයක් එපා කියන්නේ නේද එතකොට ඒ වගේ දැන් හරියට බිත්තිය පෙන්නලා මොකුත් අල්ලගන්න කිව්වොත් ඕක දිගේ බඩගල අර උඩට නැග්ගොත් තමයි දුකෙන් මිදෙන්නේ කියලා කියනවා වගේ එකක් නේ එතකොට නොවන දෙයක් කියනවා මේ ශාසනයේ අහේතුකයි වගේ එකක් මේ ඒ කියන්නේ මේ දුකෙන් මිදීම පවනවන්නේ එහෙම එකක් නැති හින්දා කරන්න බැරි එකක් දීලා වගේ. නමුත් මේ එහෙම එකක් නෙමෙයි. මේක කරන්න පුළුවන් මට්ටමට ගන්න දේවල් තියෙනවා. අද මේ මට්ටමේදී ඕගොල්ලන්ට කිව්ව මම මේව දැනගන්න ක්‍රම මේ කියන්නේ. අද මේ මට්ටමේදී කිව්වොත් හරියට මම ඔය බිත්තිය බඩ ගන්න කිව්ව එකයි ඕගොල්ලන්ට මේ අන්තවලට නොවැටින්ද කියපු එක අතර වෙනසක් නැති වෙයි. මේ මෙතෙන්දී කෙනා පුළුවන් මට්ටම පටන් ගන්න. ඒකයි මේකට කියන පූර්ව භාග ප්‍රතිපදාව කියලා විදර්ශනා ඥාන කියලා මාර්ග ඥානය දක්වා මේ ක්‍රම තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ මොකද්ද කරන්න අපිට හැමෝම ස්කන්ධ ධාතු ආයතන වලින් ස්කන්ධ වලින් විදර්ශනා කරනකොට හොඳට මේ රූපය නේද? මේ ඇහැයි රූපයයි දෙක රූපේ මේක වර්ණ රූපේ අපි කියන ස්කන්ධ වලින් කතාව මේ වර්ණ රූපය කියලා හොඳට තේරුම් කරගන්න. මේ රූපය අනුව චක්කු සම්පස්දා වේදනාවක් මේ අරමුණේ තියෙන්නේ. මේ අරමුණේ තියෙන රූප සංඥාව. රූප සංචේතනාව. මේ චක්කු විඥානේ මේ තියෙන්නේ. හොඳට දන්නවද? හිතට සිහි වෙනකොට දැකපු රූපය කියලා ආවට ඨග්ගලශනියකගෙන මෙතන තියෙන මේ ධම්ම රූපය. මේ මනෝ ස්පර්ශයෙන් උපන්න වේදනාවක් මෙතන තියෙන මේ ධම්ම සංඥාවක් තියෙන මේ මනෝ විඥානේ තියෙන හොඳට හඳුනා ගන්නවා. දැන් අපි ওই හැඳිනීම නැති වෙනකොට තමයි දැකපු දෙයමයි සිහි වෙන්නේ. gedara කියලා සිහි වෙනකොට සිහි වෙන එක අනේක. හොඳට ඒකෙන් තියෙන එක හඳුනනවා ස්කන්ධ වශයෙන්. ආයතන වශයෙන් මේ චක්‍රායතනේ රූපායතනේ දෙක නේද තියෙන්නේ. දැකපු දෙයම වෙන්න පුළුවන්. දැන් S2 වහගන්නකොට තමන් හොඳට දන්නවා දැන් මේ මන ආයතනේ ධම්ම ආයතනේ නේද කියලා බලන්න. නෑ දැකපු එකමයි තේරෙන්නේ මේ. කියනකොට හොඳට තේරෙනවා. අපව තමන් තර්කානුකූලව බලනවා. දකින්න පුළුවන්ද දැන් ඇහැ නෑ ඇහැ වැහිලා. චක්කු විඥානේ ඉපදෙන්නේ නෑ. එහෙනම් දැකපු එක වෙන්නේ කොහොමද කියලා ඒ වගේ ටිකක් තර්ක කරලා බලනවා. බලලා ටික මේක අපහසුයක් නෑ හැම කරනකොට මේ ආයතන වෙන වෙලා තේරෙනවා. එතකොට අර මං කිව්වේ කෝටු ටික ගැලෙව්වහම ඒකේ තියෙන අර දැල ඉබේම ලෙහෙනවා ලනු කැල් ටික ඒකේ බැඳහම මේ ආයතන ටික හඳුනා ගන්නකොට නැත්නම් දහස වශයෙන් හඳුනා ගන්නකොට ස්කන්ධ වශයෙන් හඳුනා ගන්නකොට මේ අන්ත අතහැරිලා මධ්‍යම ප්‍රතිපදාවේ මනස හිතී ඉබේම. ඒ හින්දා මේ කතා කරන හැම එකකටම ක්‍රම තියෙනවා. මේකෙන් අපිට මූලික ලක්ෂණ ටිකක් ලැබෙනවා. මොකද්ද? ඒ ආයතන ඇතුලේ කඩ හිතියට හරියන්නේ නැහැ නේද කියන එකක් කියනවා. ආයතන හඳුනා ගන්න මේවා අතහැරලා මිදෙන්න තව යන්න තැනක් මේවා මිදෙන තැනක් එන්න ඕන මිසක මේවා ඇතුලේ හරියන සිද්ධියක් නෙමෙයි කියන සිද්ධියක් කියනවා. ඉතින් මේ මජ්ජ සූත්‍රය එදා දේශනා කළාම ඒ භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය වදාලා ඒ සූත්‍රය තමයි ඉතින් අපි කතා කළේ මේ ඉදිරි ගමන් මඟ තේරුම් කර ගැනීම සඳහා මේ සූත්‍ර දේශනාව මේ පින්වතුන්ටත් මේ අපි හැම කෙනෙක්ම දුක්සහගත සසර ඉපදිනවා මරනවා ඉපදිනවා මේ සංසාර චක්‍රයේ කෙලවරක් දකින්න අපි හැමෝටම බැරි වෙලා වෙන මොකුත් නෙමෙයි අන්ත දෙක අතහැරලා මැද ඉන්න පුළුවන් මනසක් අපි හම්බුනේ නැති නිසා අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවක මනස තියාගෙන මේ දුක්සහගත සසරෙන් මිදීම සඳහා මේ පින්වතුන්ට මේ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා කියලා